ලියන ළමයි මාතෘකාව හරි පොතේ ලියන මාතෘකාව අම්ල භස්ම දර්ශකවාදය හරි එහෙම නැත්නම් ලියන්න අම්ල භස්ම දර්ශක අම්ල භස්ම දර්ශක pH දර්ශකවාදය හරි pH දර්ශකවාදය හරි pH දර්ශකවාදය හරි එතකොට ළමයි මේ ටියුට් එකේ පිටු අංක 8ද 10ද හරි 8නේ 8 හරි 10 හරි මේ බලන්න මේක ළමයි කියනවා S+ සාන්ද්‍රය අනුව වර්ණ විපර්යාසයක් ඇති කරන ද්‍රව්‍යයක් දර්ශකයක්ලු. එතකොට මෙයා pH දර්ශකයක් වෙන්නේ එහෙම. දර්ශක දුබල අම්ල හෝ දුබල භස්ම වෙනවලු. හරි. දර්ශකයක වර්ණය ඒ පවතින pH අගය මත රඳා පවතීලු. එතකොට මෙහෙම දෙයක් දාලා තිබුණත් මම ඔයගලන්ට දැන් මේ කාරණාවේ ඇත්තම தත්ත්වය කියන්නම්. ඇත්තම தත්ත්වෙත් නෙමෙයි අපට ඕන කරන දේවල් ටික කියන්නම්. හරි. දැන් මම මෙතන දාලා තියෙනවානේ දර්ශකයේ දුබල අම්ල හෝ දුබල භස්ම වේ කියලා. හැබැයි අපේ A level සිලබස් එකේ A level පරාසය ඇතුලේ දර්ශකයක් යනු දුබල අම්ලයක්. දර්ශක විදිහට ගන්න අපි මොනවාද දුබල අම්ල. දුබල භස්ම නෙමෙයි. මේක මෙහෙම කිව්වත් ඇත්තටම අපි ගන්න දුබල අම්ල තමයි දර්ශකයක් විදිහට. හරි. එතකොට මේ ළමයි දර්ශකයක තියෙන්න ඕන මූලික ගුණාංග තියෙනවා. වර්ණ පරාසයක් පෙන්වන්න ඕන. දැන් ගන්න අපි රෙඩොක්ස් ගන්නකො. රෙඩොක්ස් වලදී ළමයි රෙඩොක්ස් අනුමාපන යටතේ මතකද ඔක්සලේට් මේකේ සාමාන්‍ය රෙඩොක්ස් එකේ ස්ටාර්ට් කරන සමීකරණي. ඔක්සලේට් පර්මැංගනේට් එක ප්‍රතික්‍රියා කරලා මෙයා වෙනස් වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් බවට CO2 බවටයි Mn2+ බවටයිනේ. මෙතන CO2 වායුවක් සහ මේක අවර්ණයි මෙයත් අවර්ණයි. එතකොට මෙයා පර්මැංගනේට් ඩම් පාටයි මෙයා ලාරෝස එහෙම නැත්නම් අවර්ණ නේ. ලාරෝස එහෙම නැත්නම් අවර්ණ කියලා තමයි අපි කියන්නේ. එතකොට මෙයාගේ ඩම් පාට ලාරෝස එහෙම නැත්නම් අවර්ණ බවට වෙනස් කර ගන්න මේගොල්ලෝ නේ. පර්මැංගනේට් වල ඩම් පාට ලාරෝස පාට එහෙම නැත්නම් අවර්ණ බවට වෙනස් වෙනවා. තේරුණාද? එතකොට ප්‍රතික්‍රියාව සම්පූර්ණ වෙද්දී ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ සිද්ධ වෙනකොට මේගොල්ලෝගේ වර්ණ පරාසය මේගොල්ලෝ විසින්ම වෙනස් කරගෙන තියෙන්නේ. එතකොට මෙයාගේ වර්ණය මෙයා විසින්ම වෙනස් කර ගන්නවා නම් ප්‍රතික්‍රියාව සිද්ධ වුණු බවට ඉංගියක් විදිහට අපි මේ දර්ශක වලට මොන දර්ශක කියලාද කියන්නේ? ස්වයං දර්ශක කියලා තමයි මේවට කියන්නේ. හරි? මේවට කියන්නේ ස්වයං දර්ශක. එතකොට ආම්ලික පර්මැංගනේට්, ආම්ලික ඩයික්‍රෝමේට්. එතකොට ඒගොල්ලෝ පාවිච්චි කරන මොනවා විදිහටද? ස්වයං දර්ශක විදිහට තමයි පාවිච්චි වෙන්නේ. වෙනම එළියෙන් දර්ශකයක් දාන්න ඕනද? නෑ. ප්‍රතික්‍රියාව සිදු වුණු බව හංගව ගන්න. එහෙම නැත්නම් මේ தත්ත්වය කොහොම தත්ත්වයකද ප්‍රතික්‍රියාවේ තියෙන ඵල ප්‍රතික්‍රියක තියෙන කියන කාරණාව බලා ගන්න වෙනම එළියෙන් දාන්න ඕන වෙන්නේ නැහැ. මේකෙදි දර්ශක මේ වගේද රෙඩොක්ස් අනුමාපන හැම එකෙදිම නෙමෙයි මේකෙදි. දැන් ආයුර්වේදික අනුමාපන වලදී දර්ශකයක් විදිහට පාවිච්චි කරනවා මොනවාද? පිෂ්ඨය නේ. ආයුර්වේදික අනුමාපන වලදී දර්ශකය වෙන්නේ පිෂ්ඨය. එතකොට මේ රෙඩොක්ස් අනුමාපන මේවට අදාළව ස්වයං දර්ශක. එතකොට අනුමාපන විශේෂය තියෙනවානේ. ආක්ෂේප මිතිය තියෙනවා. ඊට පස්සේ මේ pH අනුමාපන තියෙනවා. අම්ල භස්ම අනුමාපන තියෙනවා. හරි. ඊට පස්සේ රෙඩොක්ස් අනුමාපන තියෙනවා. ඒ වුණාට පස්සේ ආයුර්වේදික අනුමාපන තියෙනවා. ඒතර අපි මුල් පාඩම් වලදී කතා කරලා තියෙනවා ආයුර්වේදික අනුමාපන කතා කරලා තියෙනවා. රෙඩොක්ස් අනුමාපන කතා කරලා තියෙනවා. හරි. එතකොට මේ සමහර ක්ලාස් වල සහ සමහර වෙලාවට ඉස්කෝලවලදී උගන්වනවා අම්ල භස්ම අනුමාපන මුල් කාලේ. හැබැයි මම මුල් කාලේ කරන්නේ නැහැ අම්ල භස්ම කියන පාඩම. නැත්නම් pH පාඩම එහෙම නැත්නම් ආයනික සමතුලිතතාවයට තමයි මම කතා කරන්නේ අම්ල භස්ම අනුමාපන. හරි. එතකොට මේකෙදි අපි එළියෙන් දර්ශක එකතු කරන්න ඕන. සාමාන්‍යයෙන් අපේ පරාසයට අදාළව අපි කතා කරනවා දර්ශක ප්‍රධාන වශයෙන් 4ක්. අපි ප්‍රධාන දර්ශක 4ක් කතා කරනවා. ඒ දර්ශක 4 මම සංකේතාත්මකව මෙහෙම කියන්නම්. පිනොප්තලීන්, මෙතිල් ඔරේන්ජ්, මෙතිල් රෙඩ්. හරි. එතකොට මේ අනිත් එක තමයි
බ්‍රෝමෝතයිමෝල් බ්ලූ BTB කියලා කියනවා. හරි. එතකොට මේ හතර දෙනා ඇරුණාට පස්සේ තව මේ pH කඩදාසි වගේ පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් අපි මේවා ලිට්මස් පත්‍ර කියන්නේ. හරි. ඒ වගේ ඒවට යන්න පුළුවන්. මේක හරි නේද? ලිට්මස් කියද්දි මෙහෙම නෙන්නේ. ලිට්මස්. හරි. රතු පාට ලිට්මස් තියෙනවා, නිල් පාට රතු ලිට්මස් නේ. රතු ඒවා පාවිච්චි කරන්න පුළුවන්, නිල් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. pH කඩදාසි තියෙනවා. ඉතින් එහෙම එක එකව තියෙනවා. දර්ශක විදියට ප්‍රධාන මේ අපි එළියෙන් පාවිච්චි කරන හරි මොකද්ද මේ ද්‍රාවණමය ස්වරූපයේ කට්ටිය තමයි මේගොල්ලෝ. මේක බින්දු කීපයක් දැම්මට පස්සේ අදාළ දර්ශකයට විදියට පාවිච්චි කරන්න මේක බින්දු කීපයක් දැම්මම අදාළ දර්ශක විදියට පාවිච්චි කරගන්න පුළුවන්. හරි. එතකොට ළමයි අපි කතා කරගෙන යනවා අපි කියනවා මේගොල්ලෝ මොනවා කියලාද? දුබල අම්ල කියලා. එතකොට අපි දන්න විදිහට දර්ශක යනු එතකොට මොකද්ද? අපිට ඕන විදිහට ගත්තොත් අපිට අවශ්‍ය විදිහට අපේ එල් සිලබස් එකට අදාළ විදිහට දර්ශක යනු මොනවද? දුබල අම්ල. දර්ශක කියලා කියන්නේ දුබල අම්ල. දර්ශක කියලා කියන්නේ දුබල අම්ල. හරි. දර්ශක කියලා කියන්නේ දුබල අම්ල. එතකොට ළමයි අපි සාමාන්‍යයෙන් සංකේතවත් කරද්දී සංකේතවත් කරේ මොකද දුබල අම්ල කියන්නේ? HA. ඇයි මෙහෙම HA කියලා ගත්තේ? ඔයාලට මේක එක එක විදිහට හිතන්න පුළුවන්. මේක HA කිව්වහම H+ තියෙනවා. ඒ කියන්නේ ඇසිඩ් කියන අදහසින් මෙහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. නේ? එහෙම නැත්නම් මේක HAC කියලා අරගෙන H+ උත් තියෙනවා. AC-. එතකොට AC- කියලා කියන්නේ ඇසිටේට් කියන අදහසින් කොහොම යන්නත් පුළුවන්. හරි. එතකොට කොහොම කරත් HA කියලා කියන්නේ දුබල අම්ලයක් කියන අදහසින් ඇසිටේට් කියන අදහසින් හරි දෙකෙන් එකකින් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දර්ශක කියලා කියන්නේදී අපි මෙතනදී පාවිච්චි කරන්නේ දුබල අම්ල. දුබල අම්ල නම් අනිවාර්යෙන් H+ මෙතන අන්තර්ගතයි. මේක අම්ලයක් බව හංගවල ඉවරයි. දැන් මේ වෙද්දි මෙතන ඇනයන පාර්ට් එක තමයි ඕන. දර්ශක කියන අදහස ගන්න අපි මෙතනදී පාවිච්චි කරනවා ඉන්ඩිකේටර්. දර්ශක එහෙම නැත්නම් ඉන්ඩිකේටර් කියන අදහස. හරි. ඉන්ඩිකේටර් කියද්දි මේකේ මේ සෙට් එක අපි මේ ටික අයින් කරලා මොකද කරන්නේ? In-. හරි. එතකොට දුබල අම්ලයේ කවුද දර්ශකයකට අදාළව? දර්ශකයකට අදාළව දුබල අම්ල පාර්ට් එක වෙන්නේ මෙයා. දර්ශක දුබල අම්ලය වෙන්නේ මෙයා. HIN නේ? HIN ඔය විදිහට. HIN. එතකොට ළමයි මෙයා දුබලයිනේ. දුබලයි නම් අනිවාර්යෙන් මෙයා විකටන වෙන්නේ කොහොමද? ප්‍රත්‍යවර්ත පද්ධතියක් තුල. ඒ කියන්නේ HIN AQ කියන කෙනා මෙයා විකටන වෙන්නේ ප්‍රත්‍යවර්ත පද්ධතියක් තුල. එතකොට ඒ කොහොමද විකටන වෙන්නේ? කලින් වගේම තමයි. H+ විදිහට එක්කෙනෙක් සහ අනිත් කොටස In- විදිහ. තේරුණා? එතකොට මේක මේ විදිහට තමයි එන්නේ. හරි. එතකොට මෙතනදී අපි මෙයාට කියන්නේ මොකක් කියලාද? අම්ලය. මෙයාට කියන්නේ අම්ලය. H+ ලබා දෙනවා මෙයාට කියනවා අපි ඒ අම්ලයේ සංයුග්මක භස්මය කියලා. නේ? දැන් අපි මේ දෙන්නව හඳුන්වන්නේ කොහොමද බලන්න. ඇසිටික් සහ ඇසිටේට් හඳුන්වන්නේ කොහොමද? CH3COOH සහ CH3COO- මේ දෙන්නව හඳුන්වන්නේ කොහොමද? මෙයා දුබල අම්ලය. මෙයා දුබල භස්මය. එහෙමද? නෑ. මෙයා දුබල අම්ලය. මෙයා ඒ දුබල අම්ලයේ සංයුග්මක භස්මය. මෙයා දුබල අම්ලය. මේක දුබල අම්ලය. මෙයා හරි සංයුග්මක භස්මය. මෙයා ඕක. හරි. මෙයා කවුද? හරියට HA වගේ. මෙයා කවුද? A- වගේ. එහෙනම් මෙයා HIN, මෙයා In-. එතකොට මේ කවුද? දුබල අම්ලය
දර්ශක දුබල අම්ල එහෙම නැත්නම් දුබල අම්ල අණුව මෙයා දර්ශක අණුව. හරි? දර්ශක අණුව. එතකොට මෙයා කවුද? එයාගෙන් ලැබෙනා වූ අයන පාර්ට් එක. ඒ කියන්නේ සංයුග්මක භස්මය. එතකොට ළමයි අපි සාමාන්‍යයෙන් ගත්තාම මෙයාට කියනවා අම්ලය. හරි? මේකට කියනවා අම්ලය. මෙයාට කියනවා සංයුග්මක භස්මය. සංයුග්මක කතාව ළමයි අපි සලකමු. නමුත් ඔලේ තියාගන්න මේක භස්මය කිය. එතකොට ද්‍රාවණේ අපි කියනවා මෙයා වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? මෙයා වැඩි වෙනවා නම් ඒ ද්‍රාවණය මොකක්ද? ආම්ලිකයි කියලා. HIN වැඩි වෙන්න අපි කියනවා ඒ ද්‍රාවණේ ආම්ලිකයි. IN මයිනස් යම්කිසි දෙයක් හින්දා මොකක් හරි ක්‍රියාකාරකමක් හින්දා ඒ ද්‍රාවණයේ තියෙන HIN එහෙම නැත්නම් අම්ල සාන්ද්‍රණය වැඩි වෙනවා නම් අපි කියන මොකද්ද? ද්‍රාවණය ආම්ලිකයි. භාෂ්ම සාන්ද්‍රණය එහෙම නැත්නම් IN මයිනස් සාන්ද්‍රණය වැඩි වෙනවා නම් අපි ඒකට කියනවා ද්‍රාවණය භාෂ්මිකයි. ද්‍රාවණය භාෂ්ම කියනකොට තමයි මෙයා වැඩි වෙන්නේ. ද්‍රාවණය ආම්ලික කියනකොට තමයි මෙයා වැඩි වෙන්නේ. හරි? તો මේ බලන්නකො ඒක වෙන්නේ කොහොමද කියලා. දැන් මේක ප්‍රත්‍යාවර්තයි හොඳයි. මේක ප්‍රත්‍යාවර්තයි. අපි දන්නවා ප්‍රත්‍යාවර්ත පද්ධතියකට අදාළව එක පසකින් යම් දේවල් දානවා නම් ප්‍රතික්‍රියක මොන හරි දානවා නම් ඒ ප්‍රතික්‍රිය නඹුරු වෙනවද? ඇතර යනවා. එතකොට මේෙන් දානවා මොන හරි දේවල් ඒ ප්‍රතික්‍රියාව හරි. මේක උත් දානවා. එතකොට ප්‍රතික්‍රියාවේ පද්ධතිය තිබෙන්නා වූ මොනවා හරි ඒ පද්ධතිය තියෙන මොනවා හරි HIN H+ IN මයිනස් මේ මොනවා හරි දැම්මොත් ඉන්නේ එහෙම වෙන්නේ තියෙන කෙනෙක් අඩු වෙන යාන්ත්‍රණයක් සිද්ධ වෙනවා නම් අපි තුමු දැන් මේකේ තියෙන H+ සාන්ද්‍රණය අඩු වෙන යාන්ත්‍රණයක් මේක ක්‍රියාත්මක වෙනවා කියලා මොකක් හරි ක්‍රියාදාමයක් වෙනවා මෙයාගේ තියෙන සාන්ද්‍රණය අඩු වෙන එකක් හරි එතකොට මෙයාගේ තියෙන සාන්ද්‍රණය අඩු වෙන ක්‍රියාදාමයක් මොකක් හරි ක්‍රියාකාරකමක් ක්‍රියාවලියක් වෙනවා නම් ප්‍රතික්‍රියා නඹුරු වෙන්නේ කොහෙටද මෙයාව අඩු වෙන්න තමයි වෙන්නේ බාහිරින් එළිය වෙන දේ තමයි මෙයාව අඩු වෙන්න. සමතුලිතතාවය කරා යන හින්දා හැම වෙලේම මොකද වෙන්නේ? මෙයා අඩු වෙන දෙයක් වුණොත් ප්‍රතික්‍රියාව මෙයා අඩු වෙච්ච එක බැලන්ස් කරගන්න වෙන්න ඕන. එහෙනම් ප්‍රතික්‍රියාව මේ පැත්තට එනවා. මෙයා අඩු වෙන යාන්ත්‍රණයක් වුණොත් ප්‍රතික්‍රියාව කොහෙටද නඹුරු වෙන්නේ? ඉදිරියට නඹුරු වෙනවා. මෙයා වැඩි වෙන යාන්ත්‍රණයක් වුණොත් ප්‍රතික්‍රියාව අරයට නඹුරු වෙනවා. අඩු වුණොත් වැඩි කරගන්න සෙට් වෙන්න ඕන. වැඩි වුණොත් අඩු කරගන්න පැත්තට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕන. ඒක තමයි කියන්නේ ලේ චටලිය මූල ධර්මයේ. නේ? අපි කියනවා ලේ මූ අණුව තමයි ඒක කියන්නේ කියලා. ලේ චටලිය මූල ධර්මයෙන් කියන්නේ සමතුලිතතාවය පවතින පද්ධතියකට මොකක් හරි බාහිර දෙයක් හින්දා අපි සිද්ධ කරන්නා වූ දෙයක් හින්දා මේ පද්ධතිය අසමතුලිත වුණොත් නැවතත් සමතුලිතතාවය කරා ගමන් කරන මූල ධර්මයට කියනවා. නැත්නම් එහෙම සමතුලිත වෙන්නේ මොන මූල ධර්මය අනුවද? ලේ චටලිය මූල ධර්මය අනුව. හරි? එතකොට ළමයි මේ HIN සාන්ද්‍රණය වැඩි වෙන කොහොම වුණොත් ඉන්නේ කියන්නේ. ඔයා හිතන්න මේකට අම්ලය දානවා කියලා. මේකට දානවා අම්ලය. H+ දානවා. H+ දාද්දි මොකද වෙන්නේ? මේ පද්ධතිය තියෙන දැනට H+ දානවා. දැම්මට පස්සේ H+ සාන්ද්‍රණය වැඩි වෙනවා. H+ සාන්ද්‍රණය වැඩි වුණාට පස්සේ ප්‍රතික්‍රියාව කොහෙද නඹුරු වෙන්නේ? මෙහෙට. ඔයාලට තේරෙනවද අම්ලය දාද්දි HIN සාන්ද්‍රණය වැඩි වෙනවා කියලා? හරි. HIN සාන්ද්‍රණය වැඩි වෙනවා. H+ දාද්දි. ඔයා හිතන්න OH- දානවා කියලා. මේකට දානවා ළමයි OH-. OH- දානකොට මේකට OH- මෙතරත් නැහැ. හැබැයි මේ OH- එක H+ ප්‍රතික්‍රියා කරනවද නැද්ද? ප්‍රතික්‍රියා කරනවනේ. මෙතන OH- එක මේ H+ ප්‍රතික්‍රියා කරලා මොනවද හදාගන්නේ? ජලය හදා ගැනීම නිසා, ඒ කියන්නේ OH- එක H+ ප්‍රතික්‍රියා කිරීම නිසා H+ ආයන සාන්ද්‍රණය මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට මෙයා අඩු වුණාට පස්සේ ලේ චටලිය මූල ධර්මය අනුව මොකද්ද වෙන්න ඕන? යාගේ සාන්ද්‍රණය වැඩි කරගන්න ඕන. සාන්ද්‍රණය වැඩි කරගන්න ප්‍රතික්‍රියාව කොහෙද නඹුරු වෙන්න ඕන? ඉදිරියට යන්න ඕන. අන්න ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? H+ සාන්ද්‍රණයත් හැදෙනවා තමයි. කවුද හැදෙන්නේ? සංයුග්මක භස්ම හැදෙන එක. ප්‍රතික්‍රියාව මෙහෙට යනවා කියන්නේ මේ දෙන්නම හැදෙනවා කියන එකනේ. IN- මුලින් ඉඳලම තිබ්බ ටිකක් තියෙනවා. දැන් මේ පැත්තට ප්‍රතික්‍රියාව නඹුරු වෙච්ච හින්දා අලුතෙන් හැදෙන ප්‍රමාණයත් ඒකටම එකතු වෙනවා. ඒකටම ඇඩ් වෙනවා. ඒ කියන්නේ භස්ම කොටස මොකද වෙන්නේ? භස්මේ දානකොට මේක වැඩි වෙන එක තමයි වෙන්නේ. අපි අංක
OH- දානවා. මේ දෙන්න ප්‍රතික්‍රියා කළ ජලය හදනවා. ප්‍රතික්‍රියාව ඉස්සරහට නැඹුරු වෙනවා. මෙයා අඩු වීම නින්දා. මෙයා අඩු වෙනවා. ස්පෙක්ස් ප්‍රමාණය අඩු වෙච්ච හින්දා ප්‍රතික්‍රියාව ඉස්සරහට නැඹුරු වෙනවා. තුන්වෙනි ස්ටෙප් එක. මේක මෙහෙට යන හින්දා මේක IN- වැඩි වීම සිද්ධ වෙනවා. පියවර විදියට මතක තියාගන්න. OH- දැම්මට පස්සේ S+ සමග ප්‍රතික්‍රියා කරලා ජලය හදනවා දෙවෙනි පියවරේදී. එතකොට S+ ප්‍රමාණය අඩු වෙනවා. සහ ඒකෙන් හින්දා ලේමු අණුව මොකද වෙන්නේ? ලේ චර්ලීය මූල ධර්මය අනුව ප්‍රතික්‍රියාව ඉස්සරහට නැඹුරු වෙනවා. අරහෙට. අන්න ඊට පස්සේ IN- සාන්ද්‍රණය වැඩි වෙනවා. ඔක තමයි වෙන්නේ. හරි. අපි යමු ටියුට් එකට ගන්න. ටියුට් එක පොඩ්ඩක් මේ බලන විතරයි. පොතේ ලියනවා සියල්ලම හොඳයි. මාතෘකාව ලියවන්නේ අම්ල භස්ම එහෙම නැත්නම් pH දර්ශක වාතය කියලා. අපි ලියමු මෙහෙම. ලියන්න අම්ල භස්ම දර්ශකවලදී සටහන් පොතේ ලියන්න අම්ල භස්ම දර්ශකවලදී අම්ල භස්ම දර්ශකවලදී අම්ල භස්ම දර්ශකවලදී අම්ල භස්ම දර්ශකවලදී S+ සාන්ද්‍රණය වෙනස් වීම මත අම්ල භස්ම දර්ශකවලදී S+ සාන්ද්‍රණය වෙනස් වීම මත එනම් pH අගය වෙනස් වීම මත එනම් pH අගයන් වෙනස් වීම මත දර්ශක විසින් වර්ණ විපර්යාසයන් දක්වයි. දර්ශක විසින් වර්ණ විපර්යාසයන් දක්වයි. වර්ණ විපර්යාසයන් දක්වයි. හරි. එතකොට ළමයි අපි මේ ටියුට් එකේ දාලා තිනවා දර්ශක කියලා කිව්වහම දුබල අම්ල දුබල භස්ම වේ කියලා. ඒක කොහොම තියෙද්දී. හරි. ලියන්න රතු පාට පෑනෙන් ඒ අණුව දර්ශකයක වර්ණය pH අගය මත රඳා පවතී. පාට කිව්වොත් S+ සාන්ද්‍රණය මත රඳා පවතීද කියලා? ඔව්. නේ? ඒ අණුව දර්ශකයක වර්ණය pH අගය මත රඳා පවතී. රතු පාටින් ලියන්නේ pH අගය මත රඳා පවතී. හරි. ඒක pH අගය මත රඳා පවතී කියන්නේ pH රඳා පවතින මොකක් මතද? S+ සාන්ද්‍රණය මත. S+ සාන්ද්‍රණයනේ තීරණය කරන්නේ pH අගය කීයද කියලා. අන්න එහෙම. එතකොට මේ pH අගය මත රඳා පවතී කියන්නේ S+ අගය මත රඳා පවතිනවා අනිවාර්යයෙන්. එතකොට pH අගය මත තමයි රඳා පවතින්නේ S+ සාන්ද්‍රණය මත නෙමෙයි නෑ. ඉතින් pH කියන්නේ S+. හරි. ඊට පස්සේ ලියන්න චූටි අනුමාත්‍රිකා ඛණ්ඩයක් කළු පාට පෑනෙන්. හරි. දර්ශකයක තිබිය යුතු මූලික ලක්ෂණ. හරි. දර්ශකයක තිබිය යුතු මූලික ලක්ෂණ. ලියන්න අවම වශයෙන් හරි. වෙනස් pH අගයන් දෙකකදී වර්ණ දෙකක්වත් පැවතිය යුතුය. වෙනස් pH අගයන් දෙකකදී වර්ණ දෙකක්වත් යුතුය. හරි. ලියන්න ඊළඟ පොයින්ට් එක අංක 2. ලියන්න යම් pH පරාසයකදී වර්ණ විපර්යාසයක් ඇති කළ යුතුය.
ලියන්න තුන්වෙනි පොයින්ට් එක පොයින්ට් 3යි ලියන්නේ. ලියන්න අම්ලයක් හෝ භස්මයක් එකතු කරන විට අම්ලයක් හෝ භස්මයක් එකතු කරන විට හරි එකී වර්ණය එකී වර්ණය රතු පාටින් ලියන්න ප්‍රත්‍යාවර්තව රතු පාටින් ලියන්න ප්‍රත්‍යාවර්තව රතු පාටින් ලියන්න ප්‍රත්‍යාවර්තව ලියන්න පෑන මාරු කරන්න ප්‍රත්‍යාවර්ත වෙනස් විය යුතුය වෙනස් විය යුතුය රුලක් කරලා ලියන්න ඒ අණුව රතු පාටින් ලියන්න රතු පාටින්ම ඒ අණුව මොකද්ද අම්ල භස්ම දර්ශකයක් ඉන්න අම්ල භස්ම දර්ශක ලෙස අම්ල භස්ම දර්ශක ලෙස දුබල අම්ල සලකයි වරහන් ඇතුළේ ලියන්න විෂය නිර්දේශය තුල කියලා. වරහන් ඇතුළේ ලියන්න විෂය නිර්දේශය තුල. නැත්තම් මම වැරදි දෙයක් නොවෙනවනේ. හරි. ඒ අනුව අම්ල භස්ම දර්ශක ලෙස දුබල අම්ල තමයි සලකන්නේ. එතකොට ළමයි දුබල අම්ලයකට අදාළව මේක දර්ශකයක් නේ. ඉන්ඩිකේටර් කියන අදහසින් තමයි HIN ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මෙහෙම මම මෙහෙන් කියන්නම්. දර්ශක හරි. ලෙස ලියනු දර්ශක හරි වර්ණ තුල යන මෙහෙම ලෙස දිගටම සංකේතාත්මකව දර්ශක ලෙස කැමති පාට පැනක ලියන්න දර්ශක වර්ණ තුලේ ඉන්ඩිකේටර් වර්ණ වැවුවා ලෙස සංකේතාත්මකව HIN සලකයි HIN ලෙස සලකයි හරි HIN සලකයි හරි HIN කියන්නේ මොකද්ද? එයා දුබල අම්ලයක් විදිහට හැසිරෙන්න පුළුවන් කෙනෙක්. හරි. තරුවක් දාලා ඒ හරියෙන් අහලා පාන ලියලා තියන්න මේ දුබල අම්ලයක් ලෙස හැසිරෙයි. මේ දුබල අම්ලයක් ලෙස හැසිරෙයි. රුලක අතර ලියන්න සටහන කියන. හරි. අංක 1 දාන්න. අංක 1 දාලා මෙන්න මේ ටික ලියන්න. හරි. රුලක් අතහැරලා 1 2 3 4 දැම්මත් කමක් නැහැ දැම්මේ නැතත් කමක් නැහැ සංකේතාත්මකව ලියන්න විභාගෙත් මෙහෙම ලියන්න එපා හොඳයි මේක පිනොප්තලින් මේක මෙතිල් ඔරෙන්ජ් මේක මෙතිල් රෙඩ් මේක බ්‍රෝමෝ තයිමෝල් බ්ලූ හරි එතකොට මේ විභාගෙදී A-level exam එකේදී ප්‍රශ්න පත්‍ර වල උත්තර ලියද්දි මෙහෙම ලියන්න එපා මේක සටහනක් විතරයිනේ ඒකින්ද මම මෙහෙම ලියන්නේ හොඳයි ලියන්න මේ දර්ශක 4 කොටු කරන්න එපා දර්ශක 4 ලියන්න හරි දර්ශක 4 ලියන්න රුලක් අතහැරලා මේකත් ලියන්න රුලක් කරලා මේකත් ලියන්න
රුලක් කැල්ල එකක් දිහා. තමයි ටියුට් එක ඕනනම් පොඩ්ඩක් බලන්න. හරි. මේ දර්ශක පටන් ගත්ත පිටුවේම. හරි. එතකොට මේකේ දර්ශකයේ සඳහා HIN සංකේතය ගන්න බව දාලා තිනවා. මේක අම්ලය, මේක සංයුක්තමක භාෂ්මය, එහෙම නැත්නම් මේක දර්ශක අණුව, මේක දර්ශක අයනය. මේක අණුව, මේක අයනය පුළුවන්, මේක අම්ලය, මේක ගන්නත් පුළුවන්. හරි. එතකොට ළමයි දැන් මම මෙහෙම දෙයක් ඔයාලට කියනවා. හොඳයි. එතකොට S+ වර්ණවත්ද? S+ වර්ණවත්ද? නෑ. OH- වර්ණවත්ද? S+ වත් OH- වත් මෙන්න මේ පාට කියලා එහෙම පාටක් නෑ. නේ? එහෙම පාටක් නෑනේ. එතකොට ළමයි අම්ලය මෙන්න මේ අම්ල අණු දර්ශකයේ අම්ල අණුව දර්ශක අණුව මොකද වෙන්නේ වර්ණයක් තියෙනවා. මෙයා දර්ශක ආයනයේ එහෙම නැත්නම් සංයුක්ම භස්මයටත් එයාගේ දර්ශක ආයනයේ සංයුක්ම භස්මයටත් වර්ණයක් තියෙනවා. හැබැයි මෙයාගේ වර්ණය ඉස්මතු වෙන්නේ මේගොල්ලෝ 1:10 අනුපාතය හෝ එය ඉක්මවන්න try කරොතින් විතරයි. තේරුණාද? ඒ කියන්නේ ළමයි මෙයා එකක් තිබිලා ඊට සමානුපාතව මෙයා 10 ගුණයක් තිබුණොත් මොකද වෙන්නේ? අපිට පෙන්වන්නේ මොන වර්ණයේද? අම්ලයේ වර්ණයේද භස්මයේ වර්ණයේද? දැන් මම ඔයාලට කිව්වා අම්ල භස්ම කොහොමද ළමයි දර්ශකයක වර්ණය තීරණය කරන්නේ? හරි. දර්ශක එහෙම නැත්නම් දුබල අම්ලයක් තමයි දර්ශක විදිහට ක්‍රියා කරන්නේ. ඒක සංකේතාත්මකව මේක. එතකොට දර්ශකයක් ගත්තට පස්සේ අනිවාර්යෙන් යා ජලීය ද්‍රාවණය තුල මේ විදිහට විඝටනය වෙනවා. ඒ ද්‍රාවණය දර්ශකයක් ගත්තට පස්සේ ජලීය ද්‍රාවණය තුල මේ විදිහට විඝටනය වෙනවා. ඒ ද්‍රාවණය අම්ලය හමුවේ හෝ භස්මයේ හමුවේ මේ ප්‍රතික්‍රියාව අර පැත්තට හෝ මේ පැත්තට දකුණු පසට හෝ වම් පසට අනිවාර්යෙන් නැඹුරුවක් පෙන්නනවා. අම්ලේ දානකොට හරි භස්මේ දානකොට හරි. අපි උදාහරණයක් විදිහට මේකට අම්ලේ දැම්මොත් ප්‍රතික්‍රියාව මෙයා වැඩි වෙනවා. භස්මේ දැම්මොත් මෙයා වැඩි වෙනවා නේ. අම්ලේ දානකොට අම්ලේ වැඩි වෙනවා, මෙයා වැඩි වෙනවා. භස්මේ දානකොට මේක වැඩි වෙනවා. තේරුණාද? එතකොට දැන් මෙයා 1:10 අනුපාතයේ වගේ සෙට් වුණාට පස්සේ තමයි භාෂ්මික වර්ණය දිස් වෙන්නේ. නේ? දැන් අපිට මේ தත්ත්වය ඇති කරගන්න පුළුවන් මොනවද දාලාද? අම්ලේ දාලාද භස්මේ දාලාද? ඒ කියන්නේ අම්ල අණු එකකට මෙයා 10ක්. මෙයාගේ සාන්ද්‍රණ අතර අනුපාතය මෙයයි. HIN සහ IN- මේ දෙන්නගේ සාන්ද්‍රණ අතර අනුපාතය 1:10 ගේන්න පුළුවන් මොනවද දාලාද? භස්මේ දාලා. භස්මේ දැම්මහම තමයි භස්මේ වැඩි වෙන්නේ නේ. OH- දැම්මහම අපි කියනවා භස්ම අණු මේ භස්ම ආයන පාර්ට් එක මේක වැඩි වෙනවා. එතකොට භස්මේ දැම්මහම භස්මේ වැඩි වෙනවා. ඒ වැඩි වීම කොච්චරද කියනවනම් මෙයා 1:10ක්. 1:10ක් වාගේ වුණාට පස්සේ අන්න අපිට දිස් වෙනවා මොකද්ද? භාෂ්මික වර්ණය. එතකොට එකට මෙයා 10 වුණොත් අපිට බලා ගන්න පුළුවන් මොන වර්ණද? භාෂ්මික වර්ණය. අපිට පුළුවන් බලා ගන්න භාෂ්මික වර්ණය. මම මෙහෙම කියන්නම්. මේක අපිට මෙතනදි දිස් වෙන්නේ භාෂ්මික වර්ණය. භාෂ්මික වර්ණය. ඒත් භාෂ්මික වර්ණය බලා ගන්න නම් මෙයා එකට සංයුක්ම භස්මයේ එහෙම නැත්නම් දර්ශක ආයනය 10ක් තියෙන්න ඕන. හරි. එතකොට අපිට ආම්ලික වර්ණය බලා ගන්න නම් මොකද්ද වෙන්න ඕන? ආම්ලික වර්ණය බලා ගන්න නම් මොකද්ද වෙන්න ඕන? අපි මේකට දාන ආම්ලය හමුවේ කියන්නේ ජලීය ද්‍රාවණය තුල මේ පද්ධතිය තියෙනවා. මේ ප්‍රත්‍යවර්ත පද්ධතිය තියෙනවා. සුදු තබලා ගන්න. හරි. මේ ප්‍රත්‍යවර්ත පද්ධතිය තියෙනවා අදාළ ජලීය ද්‍රාවණය තුල. එතකොට අපි S+ දානකොට මොකද වෙන්නේ? මම දානවා මේකට S+. S+ දානකොට S+ ආයන සාන්ද්‍රය වැඩි වෙනවා. ලේචර්ලි මූල ධර්ම අණු ප්‍රතික්‍රියාව මෙහෙට නැඹුරුනේ. මේක S+ දාන එක අංක 1, S+ සාන්ද්‍රය වැඩි වෙනවා අංක 2. ඒක වැඩි වීම හින්දා ප්‍රතික්‍රියාව පසුපසට නැඹුරු වෙනවා ඒක 3. ඒතර IN- සාන්ද්‍රය වැඩි වෙනවා අංක 4. අපි ටික වෙනම සඳහන් කරමු. රෝටි කරන වෙන්නේ පිළිවෙලින්. මේක දාපු හින්දා මේක වැඩි වෙනවා, ඒක වැඩි වෙච්ච හින්දා මේක මෙහෙමට එනවා. ඒකින්ද මෙයා වැඩි වෙනවා. ඒතර ළමයි මෙයා HIN වැඩි වෙනවා නම් මේ ප්‍රතික්‍රියාව මෙහෙට නැඹුරු වෙද්දී අනිවාර්යෙන් IN- ප්‍රමාණයක් මෙහෙට එනවා නේද? S+ වැඩි වුණා කියලා එයාට තනියම මෙහෙට එන්න බෑනේ.
S plus එක in minus උත් එකතු වුණොත් තමයි HIN හදාගන්න වෙන්නේ මේ පැත්තට ඇවිල්ලා. අන්න එතකොට HIN වැඩි වෙනවා in minus අඩු වෙනවා. කොච්චර අඩු වෙලා වැඩි වෙනවද? මෙයා 10ක් වෙලා මෙයා එකක් වුණොතින් අම්ලයයි සංයුග්මික භස්ම එහෙම නැත්නම් දර්ශක ආයන පාර්ට් එක. එකට 10 වුණාට පස්සේ මෙයාට අදාළව මෙයා අපිට දිස් වෙනවා මොකද්ද? ආම්ලික වර්ණය. ඒක තමයි වෙන්නේ. හරි. ඒ කියන්නේ දර්ශකයක් දාලා දෙද්දී ජලීය ද්‍රාවණයක් තුල ඒ ජලීය ද්‍රාවණයේ ආම්ලික හෝ බාෂ්මික වීම මත ඒ ජලීය ද්‍රාවණය ආම්ලික හෝ බාෂ්මික වීම මත අපිට දිස් වෙනවා බාෂ්මික වර්ණය හෝ ඊට අදාළව ආම්ලික වර්ණය. බාෂ්මික වෙද්දී බාෂ්මික වර්ණය පෙන්වනවා ආම්ලික වෙද්දී ආම්ලික වර්ණය පෙන්වනවා. සරලයි. එතකොට මේ ටික අපි ලියා ගන්න. අංක 3 ආමි තපරයක්. මේක ළමයි pH ගෑන් ටික ලියන්න. පිනොප්තලින්ගේ ළමයි pH පරාසය මතක තියාගන්න ඕන. මේ හතර දෙනාගේ pH පරාසයන් ටික මතක තියාගන්න. සාමාන්‍යයෙන් අපි කියනවා මෙයාගේ pH පරාසය 8.3යි 10යි අතර. මෙයාගේ 3.1යි 4.4යි. මෙයාගේ 4යි 6.2යි. හරි. මේක 4.2යි කියලාත් කියනවා හොඳයි. මේක 4.2යි කියලාත් කියනවා. 4.2යි 6යි 6.2 ඉතින් මේ පරාසය. බ්‍රෝමෙතර්මල් බ්ලූ කිව්වහම 6යි 7.6යි. හරි. හරි. මේක ලියන්නකෝ. ඊට පස්සේ දැන් ළමයි අංක සටහන යටතේ හරි සටහන යටතේ අංක 3 සටහන යටතේ අංක 3 හරි ලියන්න දර්ශකයේ ඇති අංක 3 ලියන්න දර්ශකයේ ඇති ජලීය ද්‍රාවණය තුල දර්ශකයේ ඇති ජලීය ද්‍රාවණය තුල ආම්ලික වර්ණය දිස්වන අයුරු ආම්ලික වර්ණය දිස්වන අයුරු හරි මේ බලන්න දැන් ළමයි මොකද වෙන්නේ මෙතන තියෙනවා දුබල මේ භස්මයකට දුබල අම්ලයකට අදාළව මෙයාගේ මෙයා ඉන්ඩිකේටර් එක HIN විකටලා තියෙන ස්පර්ශායින් මයිනස් නේ මේ බීකරේ ඔහොම තියෙනවා ඒකට අපි දානවා දර්ශකයකින් බිඳු කීපයක් ඒ බිඳු කීපය ඇතුලේ තියෙන පද්ධතිය තමයි මේක හරි මේක තමයි තියෙන්නේ එතකොට මේ බීකරය ඇතුලේ මේ පද්ධතිය හදාගෙන ඉඳද්දී ඒ ද්‍රාවණය ආම්ලික වෙනවා මෙහෙම හිතන්නත් පුළුවන් හොඳයි මුලින්ම දර්ශකය දාලා පස්සේ වෙන කෙනෙක් දාන්න ඕනේ නැහැ. තේරුණාද? මුලින්ම දර්ශකය දාලා පස්සේ වෙන කෙනෙක් දාන්න ඕනේ නැහැ. මුලින්ම ද්‍රාවණය මොකක් හරි හදාගෙන පස්සේ දර්ශක දැම්මත් හරි. එහෙම දර්ශකය මුලින්ම දාන්න ඕන, ආරය මුලින්ම දාන්න ඕන, මෙයා මුලින්ම එහෙම එකක් නැහැ. නේ? ඒක අපි සාමාන්‍යයෙන් ජලි ද්‍රාවණ නමන මොන හරි හදාගෙන පස්සේ තමයි මොනවා කරන්නේද? දර්ශකය අනුමාපනය කරාට පස්සේ නෙමෙයි හොඳේ. තේරුණාද? අනුමාපනය කරන්න කලින් දර්ශකය දාලා තමයි අපි අනුමාපනය කරන්න පටන් ගන්න. එතකොට ළමයි කොහොම නමුත් අම්ලයට දර්ශකය දානවාද දර්ශකයට අම්ලය දානවාද කියන කාරණාව එහෙනම් ප්‍රශ්නයක් නැහැනේ. හරි. එතකොට මේ පද්ධතිය තියෙනවා නම් මේ පද්ධතිය ඇති වෙලා තියෙනවා නම් කෙසේ හෝ හිතන්න මෙහෙම අපි දානවා මොනවාද? S+ කියන්නේ අපි දාන්නේ මොනවාද? අම්ලය. අපි කරන ක්‍රියාකාරකමක් හින්දා අම්ලයේ සාන්ද්‍රය S+ සාන්ද්‍රය වැඩි වෙනවා. ඒ කියන්නේ S+ දානවා අපි. S+ මුලින්ම දැම්මහම මොකද වෙන්නේ? S+ සාන්ද්‍රණි වැඩි වෙනවා. අංක 2. S+ සාන්ද්‍රණි වැඩි වුණාට පස්සේ ඒක යට දරා ගන්න පුළුවන්ද? ලේචර්ලි මුළු ධර්ම යනවා මොකද වෙන්නේ එහෙනම්? මොකද වෙන්නේ?
ඔව් මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාවට මොකද වෙන්නේ? අර හිට යනවද මෙහෙට යනවද? එස් සාන්ද්‍රය වැඩි වුණා එහෙනම් එයා මෙහෙට එනවා. හරි. මේක මෙහෙට එනවා. ඒක අංක 3. තුන්වෙනි පියවර විදිහට. මේක මෙහෙට ආවට පස්සේ HIN සාන්ද්‍රය මොකද වෙන්නේ මෙයා? ඒක වැඩි වෙනවා. එතකොට මේක වැඩි වෙනකොට සහ මේක මෙහෙට එනකොට මොකද වෙන්නේ? මේක සම්පූර්ණ පද්ධතිය මේ සම්පූර්ණ පද්ධතිය මේ මං එන්න පැත්තට එද්දි S+ විතරක් මෙහෙට එන්නේ නෑනේ. IN- S+ දෙන්නම එකතු වෙලා තමයි මේක මෙහෙට එන්නේ. නේ? මේ දෙන්නම එකතු වෙලා තමයි මේක මෙහෙට එන්නේ. ඒතර IN- සාන්ද්‍රය මොකද වෙන්නේ නිකම්ම? අඩු වෙන්න ඕන. ඒ කියන්නේ IN- සාන්ද්‍රය අඩු වෙන්න ඕන. මම මෙතන අඩු වෙනවා කියන කාරණාව ලියන්නේ නැහැ. ව්‍යාකූල වෙන හින්දා සටහන. එතකොට ළමයි මේ විදිහට S+ දැම්මහම S+ සාන්ද්‍රය වැඩි වෙනවා. එයා වැඩි වීම හින්දා එයා අඩු කර ගන්න ප්‍රතික්‍රියාව මෙහෙට නැඹුරු වෙනවා. එහෙට නැඹුරු වෙද්දී මේ HIN සාන්ද්‍රය නිකම්ම වැඩි වෙනවා. අවසානයේදී මේ භස්ම පාර්ට් එකයි මේ භස්ම කොටසයි HIN අම්ල කොටසයි ගත්තාම මේ දෙන්න අතර අනුපාතය 1:10යි. එයි මෙයා වැඩි වෙනවනේ. අම්ලේ දානකොට අම්ල සාන්ද්‍රය වැඩි වෙනවා. 1:10 කියන අනුපාතයත් එක්ක මොකද වෙන්නේ? අපි කියනවා ආම්ලික වර්ණය දිස් වෙනවා කියලා. ඒක ළමයි ගණිතමය ප්‍රකාශන මෙහෙම කියන්න පුළුවන්. HIN බෙදීම IN- HIN AQ කොටු වරහන් සාන්ද්‍රය ගන්න IN- AQ මේ දෙන්න අතර අනුපාතය මෙයා 10යි මෙයා 1යිනේ 10ට 1යි 10ට 1 මේ අගයට වඩා සමාන හෝ වැඩි වුණොත් අපිට දිස් වෙනවා මොකද්ද? මොන වර්ණයේද? ආම්ලික වර්ණය දිස් වෙනවා. HI මෙයා 6යි මෙයා 1යි. මේකට සමාන හෝ ඊට වඩා වැඩි වුණොත් ආම්ලික වර්ණය දිස් වෙනවා. හරි. යමු ආම්ලික වර්ණය this way. හරි. මේ ටික ලස්සන ලිය. හරි. මේක ලිව්වනේ. ඊට පස්සේ ලියන්න තරුවක් දාලා හරි. ඊට පස්සේ ලියන්න තරුවක් දාලා දර්ශකයේ ඇති ජලීය ද්‍රාවණය තුල 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 භාෂ්මික වර්ණය දිස්වන අයුරු භාෂ්මික වර්ණය දිස්වන අයුරු හරි ඉතින් මම ලිව්වා මේක තනියම කරන්නත් පුළුවන් බලන්න අපි දානවා ළමයි මේකට මොනවද දාන්නේ OH- කියන්නේ භාෂ්මය ඒ කියන්නේ අපි දානවා කියලා එකක් එහෙමම එකක් නැහැ මොකක් හරි මේ ඇතුලේ පද්ධතිය තුල දර්ශකයේ තියෙන තැන මොකක් හරි ක්‍රියාකාරකමක් හින්දා OH- රිලීස් වෙනවා. එහෙම නැත්නම් OH- සාන්ද්‍රණය වැඩි වෙනවා. ඉහළ යනවා. එතකොට OH- සාන්ද්‍රණය භාෂ්ම සාන්ද්‍රණය ඉහළ යනකොට අන්න මේක ඇති වෙනවා මොකද්ද? භාෂ්මික තත්ත්වයක්. එතකොට අන්න ඒක මෙන්න මෙහෙම වුණොත් ඒක අපි පෙන්නනවා අංක විදිහට දාලා සෛද්ධාන්තිකව ගත්තාම මෙහෙම පෙන්වන්න පුළුවන්. ඒකම මෙහෙම ලියන්නේ. OH- දාන එක මුලින්ම OH- ද්‍රාවණයට ලැබීම. එතකොට මේ මම කළු පාටේ මේ දුබල අම්ල පාට් එක දුබල අම්ලයට අදාළ මේ පද්ධතිය ඇක්ටිව් වෙනවා. OH- දැම්මා. OH- දැම්මට පස්සේ S+ එක්ක ප්‍රතික්‍රියා කරනවා කවුද? මෙන්න මේ OH-. ප්‍රතික්‍රියා කළා මොකද කරන්නේ? හදා ගන්නවා ජලය. ජලය හදා ගන්නකොට ළමයි මොකද වෙන්නේ? S+ අඩු වෙන එකනේ කොහොමත් වෙන්නේ? ඒකින්ද මම එයාට අංක 2 කියනවා. S+ සාන්ද්‍රය අඩු වුණාට පස්සේ ප්‍රතික්‍රියාව මොකද කරන්නේ? ලේචර්ලිය මූල ධර්මය අනුව S+ වැඩි කර ගන්න ඕන. වැඩි කර ගන්න ප්‍රතික්‍රියාව කොහෙද නැඹුරු වෙන්නේ? ඉස්සරහට. එහෙනම් අපි ලියනවා මේක මේකට නැඹුරු වෙනවා. මේක අංක 3 කියලා. එතකොට මේ ප්‍රතික්‍රියාව ඉස්සරහට නැඹුරු වෙද්දී HIN මොකද වෙන්නේ?
අඩු වෙනවා. ඒ මෙයා විකටනේ වෙලානේ අර හෙට යන්නේ. ඒතර මෙයා අඩු වෙනවා. සහ in මයිනස් මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් in මයිනස් මෙතන මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතන මේක අංක 3 නම් මේක අංක 3 නම් මෙතන අංක 4. මෙතනටත් එහෙම අඩු වෙනවා කියලා දාන්න පුළුවන්. නමුත් මම එහෙම දාන්න යන්නේ ඔලු තියාගන්න එක. ඔය ස්මස් දැම්මහම H+ සමග ප්‍රතික්‍රියා කරමින් ජලය හදනවා 1 2. ඊට පස්සේ H+ අඩු වීම හින්දා ප්‍රතික්‍රියාව ඉස්සරහට නැඹුරු වෙන්න ඕන H+ සාන්ද්‍රණය වැඩි කර ගැනීම සඳහා. H+ සාන්ද්‍රණය වැඩි වෙන එක විතරක් නෙමෙයි in මයිනස් උත් වැඩි වෙනවා. නේ? OH මයිනස් දැම්මාම H+ එක ක්‍රියා කරද්දී H+ අඩු වෙනවා. ඒ අඩු වුණාට පස්සේ ඒක බැලන්ස් කරගන්න ප්‍රතික්‍රියාව ඉස්සරහට යනවා. H+ වැඩි කරගන්න. එතකොට H+ වැඩි වෙනවා. හරි. in මයිනස් තිබ්බ ප්‍රමාණය තව අලුතින් උත් හැදෙනවා. මෙයා විකරණ වෙලා ඉන්න ටික. නේ? අන්න එහෙම වෙලා මේ අම්ලය හා බාෂ්මය එහෙම නැත්නම් දර්ශක අයනයයි දර්ශක අණුවයි. මේකට දර්ශක අණුව කියන්න පුළුවන් කියන්න පුළුවන්. මේකට දර්ශකයේ සංයුක්මක බාෂ්මය කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් දර්ශක අයනය කියන්නත් පුළුවන්. කොහොම නමුත් මේක අඩු වෙන හින්දා මෙයා එකට හරි මෙයා එකට මෙයා 10 අනුපාතය ආවොත් අපි කියනවා මොකද්ද? බාෂ්මය වැඩි වෙලා අන්න බාෂ්මික වර්ණය දිස් වෙලා තියෙන්නේ. මේක தත්ත්වය මෙහෙම ඉන්නේ කොහොමද? in මයිනස් බෙදීම in මයිනස් බෙදීම hin. ඒක මේකෙදි මේ අතර අනුපාතය 10 හෝ ඊට වඩා වැඩි වුණොත් අපි කියන මොකද්ද? බාෂ්මික වර්ණය දිස් වේ කිය. බාෂ්මික වර්ණය දිස් වේ. ලස්සන ලිය. හරි. ලිය ළමයි සටහන යටතේ හරි. සටහන යටතේ ලියන්න අංක 4. අංක 4 ලියන්න මෙහෙම. අංක 4 අපි ලියමු මෙහෙම. pH අගය අණුව පෙන්වනු ලබන වර්ණය පහත පරිදි සලකයි. එහෙම ලිය. හරි. ළමයි මම මේ සලකන්නේ pH අගය සිස අංශක 25 දී කොහොමද කියන කාරණාවත් එක්ක. සාමාන්‍යයෙන් අපි දන්නවා අපි සිස අංශක 25 දී කතා කරන්නේ KW 10 ඍණ 14යි කියලානේ. 25 දී pH එකක අපි කතා කරන්නේ මේ වැරදුනා KW 10 ඍණ 14යි කියලා. හරි. එතකොට සෙල් සංඛ්‍යාක 80ට අදාළව අපි කතා කරනවා KW 10 ඍණ 12යි කියලා. KW 10 ඍණ 12යි කියලා. මේක 10 ඍණ 14 මේක 10 ඍණ 12යි. හරි. එතකොට අපි සාමාන්‍ය මේක විස්තර කරනවා pH එකේ 1 ඉඳලා 14ට වෙනකම්. එතකොට pH එකේ බිඳුව තියෙන්න බැරිද? පුළුවන්. හරි. pH එකේ බිඳුව තියෙන්න පුළුවන්. H+ සාන්ද්‍රණය එකක් ආවොත් මොකද කරන්නේ? 1.0 මවුල ගන්න ඩෙසිමීටර කියලා ආවොත් මේක නැද්ද? තියෙනවා මේක. 1im 5im තියෙනවා. pH එක ඍණ වෙන්න පුළුවන්ද බැරිද? pH එක ඍණ වෙන්න පුළුවන්. හරි. H+ සාන්ද්‍රණය 10ක් ආවොත් මොකද වෙන්නේ? 10යි m කියලා ආවොත් 5im 10im තියෙනවනේ. ඒතකොට pH එක ඍණ වෙන්න පුළුවන්ද බැරිද? pH එක ඍණ වෙන්න පුළුවන්. H+ සාන්ද්‍රණය අපිට ආවොත් ළමයි 10 මවුල ගන්න ඩෙසිමීටර කියලා. අපි කියන්නේ කොහොමද? pH සමානයි ඍණ ලඝු 10 පාදයට නේ? ඍණ ලඝු 10 පාදයට 10. H+ සාන්ද්‍රණය කියන්නේ 10. તો ඍණ ලඝු 10 පාදයට 10 කියන්නේ මේක එකයිනේ. මෙතන මුල තිබ්බ ඍණ 1යි ඍණ 1යි. නේ? එහෙම සලකන්න පුළුවන්. ඒතකොට pH එක ඍණ විය හැකි. සෑමිටම දාන pH එක ගැන සීන් එකක් නැහැ. සමහර ළමයි හිතන ඒවයි පොඩි අවුල් තියෙනවානේ. pH එක ඍණ නොවේ.
හරිනේ pH එක ඍණ වෙන්නේ නැහනේ. හැම එකම ආවේ අරමනේ. ඒක ගන්න වාක්‍ය හරි වාක්‍යයක් විදියට. වෙන්නේ ඍණ වෙන්න පුළුවන්. හරි. එතකොට මම මේක හිතා මේ මතක තියාගන්න මේ සංඛ්‍යා 25 උපකල්පනය කරලා තමයි ගණන හදන්නේ. සාමාන්‍ය අපේ සම්මත ඇතුලේ තියෙන මොකද්ද? සංඛ්‍යා 25. වාට උෂ්ණත්වය දීලා නැත්තම් වාට සලකන්නත් වෙනවා නම් ගණන හදන්නත් ඕන නම් වා සලකන්න ඕන උෂ්ණත්වය මොකද්ද? සංඛ්‍යා 25. හරි. KW වගේ දීලා නැහැ නමුත් KW ඕන වෙනවා. KW දීලා නැහැ නමුත් ඕන වෙනවා. එතකොට ගන්නෙ මොකද්ද? 10 ඍණ 14. ඔය මේ වායු වල මෞලික පරිමාව ගණන් හදන්න ගියාට පස්සේ එතකොට මේ වායුවක මෞලික පරිමාව, ඒ කියන්නේ එකයි මවුල වල පරිමාව ඕන වෙනවනේ. මෞලික පරිමාව Vm කියමු. එතකොට ඒක දීලා නැහැ. මෞලික පරිමාව අවශ්‍යයි. අපි එතකොට මොකද කරන්නේ? 22.4යි ගන්න ඩෙසිමීටර කියන එක ගන්නවා. නේ? අපි මේක දාලා තමයි ගාන හදන්නේ එතකොට. මේක ඕන වෙනවා. එතකොට ඕන වුණාට පස්සේ මේක අපි මතකෙන් දානවා ගාන මෙච්චරයි කියලා. එතකොට එහෙම අගයන් තමයි මේක ඉතින් KW වගේ ඒ වගේ තියෙනවා. ආලෝකයේ වේගය 3 වැඩි කිරීම 10 8. හරි. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ෆිසික්ස් වලත් ඔයගොල්ලන්ගේ තියෙනවනේ මේ දේවල් නේ. මොනවා හරි තියෙනවා ගුරුත්වාකර්ෂණය හරි මේව තියෙනවනේ. හරි අහන්න. ප්‍රශ්න 25 ගත්තොත් ළමයි මම සලකනවා pH එකේ එකේ ඉඳලා ගන්නම්. ඍණ තියෙනවා නමුත් හොඳයි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 17. සාමාන්‍යයෙන් අපි මේ pH එකේ 7 තියෙනකොට අපි කියන උදාසීනයි කියලා. pH එකේ 7 තියෙනකොට අපි කියනවා උදාසීනයි. 4 වඩා අඩු කට්ටියට අපි කියනවා මොකද්ද? ආම්ලිකයි කියලා. ආම්ලික. 4 වඩා වැඩි අය නම් බාස්මික කියලා. හරි. ඒ කියන්නේ ළමයි මේ ටික මකමු. S+ සාන්ද්‍රණය අපි ගම්පොතින් තමයි 10 ඍණ 3යි කියලා pH එකේ ඉන්නේ 3යිනේ නේ. S+ සාන්ද්‍රණය අපි ගත්තොත් 10 ඍණ 3යි කියලා pH එකේ ඉන්නේ කීයද? pH එකේ ඉන්නේ 3යි. අපි S+ සාන්ද්‍රණය ගත්තොත් ළමයි 10 ඍණ 9යි කියලා ඍණ 9 හොඳයි. 10 ඍණ 9යි මවුල ගන්න ඩෙසිමීටරයට කියලා අපිට එන්නේ pH එකේ සමානයි කීයද එන්නේ? 5යි කියලා. 5ද sorry pH එකේ ඉන්නේ 9යි කියලා. pH 9යි කියන්නේ pOH කීයද? pH 9 කියන්නේ pOH සාමාන්‍ය. මේක මේ මම කියන කාරණාව වැරදි. නමුත් මෙහෙම ගනිද්දි අපිට මීට අදාළව අපි කියනවා මෙතන 5යි කියලා. ඒ කියන්නේ මෙතන තව දේවල් කීපයක් තියෙනවා සලකන්න හරි. S+ සාන්ද්‍රණය 10 ඍණයකදී OH- සාන්ද්‍රණයේ ද්‍රාවණය තුළ කොච්චරක් වෙන්න ඕනද? 10 ඍණ 5ක් වෙන්න ඕන. හරි. මොකද මේ දෙන්නගේ ගුණිතය කීයක් වෙන්න ඕනද? KW 10 ඍණ 14 හින්දා මේ දෙන්නගේ ගුණිතය කීයක් වෙනවද? 10 ඍණ 17ක් වෙන්න ඕන. KW 10 ඍණ 14 කියන්නේ මේ දෙන්නගේ ගුණිතය. මේ දෙන්නගේ ගුණිතයට තමයි KW කියන්නේ. එතකොට KW දෙන්නගේ මේ ගුණිතය 10 ඍණ 14ක් වෙන්න ඕනින්ද මේක මෙහෙම තියෙන්නේ. හරි. මේක 10 ඍණ 9ක් වෙනවා නම් මෙතනට එන්න ඕන කීයද? දෙන්නගේ ගුණිතය 10 ඍණ 14ක් වෙන්න. 10 ඍණ 5 එන්න ඕන. හරි. දෙන්නගේ ගුණිතය 10 ඍණ 17ක් වෙන්න ඕන හින්දා ඊට පස්සේ 10 ඍණ 9 එනම් එයා 10 ඍණ 5ක් වෙනවා. හරි. එතකොට අපි ගත්තොත් OH- සාන්ද්‍රණය වාට දෙනවා කියලා හිතන්නකෝ 10 ඍණ 3යි කියලා. OH- 10 ඍණ 3යි ගා දුන්නාම pH එකේ කීයද? sorry pOH එකේ කීයද? pOH 3යි. නේ? OH- 10 ඍණ 3යි නම් pOH සමානයි 3යි. නේද? එතකොට ළමයි අපි දන්නවා pH අගයේ සහ pOH අගයේ දෙක එකතුව කීයද? 14යිනේ. pH ධන pOH සමානයි 14යි. මේක අමතක කරන්නකෝ. හරි. මේක අමතක කරන්න. pH අගය මෙතන ආව 3යි කියලා හොඳයි.
S+ 10 3යි නම් pH 3යි. OS - 10 3යි නම් POH 3යි. එතකොට POH මෙතනට මෙයා 3ක් වෙද්දී මේක 14 නම් මෙයා කීයක් වෙන්න ඕනද? pH අගේ 11ක් වෙන්න ඕන. ඒ කියන්නේ OH - 10 3ක් තියෙනවා කියන්නේ මේක භාෂ්මිකයිනේ. එතකොට භාෂ්මික ද්‍රාවණයක pH අගේ මොකද වෙලා තියෙන්නේ? pH සමානයි වැඩි අගයක් pH ඉහළයි. ආම්ලික ද්‍රාවණයක pH 15යි. ඒ කියන්නේ මේකේ වෙන්න හේතුව තමයි pH සමානයි ඍණ ලඝු 10 පාදයට S+ ආම්ලය කියලා තියෙන හින්දා. හරි. ඍණ ලඝු 10 පාදයට S+ කියන්නේ මොකද්ද? ඍණ ලඝු 10 පාදයට S+ කියන්නේ එක බෙදීම ලඝු 10 පාදයට S+ කියන එක. කියන්නේ pH සමානයි එක බෙදීම ලඝු 10 පාදයට S+ කියන එක. මේක තමයි ඔය කියන්නේ ඍණ ලඝු කියලා ඇවිල්ලා තින්නේ මේ. ලඝු උඩයට මාරු වෙද්දී ඍණ වෙනවනේ. ඍණ ගුණ වෙනවනේ. ඒ හේතුවෙන් තමයි එහෙම වෙලා තියෙන්නේ. එතකොට pH ගේ S+ ආන අතර තියෙන අනුලෝම සම්බන්ධයද ප්‍රතිලෝම සම්බන්ධයක්ද? මොකක්ද තියෙන සම්බන්ධය? pH ගේයි S+ ආන අතර තියෙන අනුලෝම සම්බන්ධය ප්‍රතිලෝම සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධය. එතකොට pH වැඩි කියන්නේ S+ ආනනේ අඩුයි. S+ ආන වැඩි කියන්නේ ආම්ලිකයි. ආම්ලික ද්‍රාවණයක pH ගේ අඩුයි. දැන් දෙපැත්තට යන්නේ. ඒකින්ද අපි කියන්නේ pH ගේ අඩු නම් ද්‍රාවණය ආම්ලිකයි. pH ගේ වැඩි නම් ද්‍රාවණය භාෂ්මිකයි. එතකොට ළමයි ආම්ලික ද්‍රාවණයකදී පෙන්වන වර්ණය මොන වර්ණයද? ආම්ලික වර්ණය. ආම්ලික ද්‍රාවණයකදී පෙන්වන වර්ණය ආම්ලික වර්ණය. භාෂ්මික ද්‍රාවණයකදී පෙන්වන වර්ණය භාෂ්මික වර්ණය. එතකොට අපි මේවා කඩලා තිනවා මෙහෙම. ආම්ලික ද්‍රාවණයකදී පෙන්වන වර්ණය ආම්ලික වර්ණය. භාෂ්මික ද්‍රාවණයකදී පෙන්වන වර්ණය භාෂ්මික වර්ණය. හරි. එතකොට මම මෙහෙම කියන්නම්කෝ. ලියන්න එපා මොකවත්. සාමාන්‍ය ද්‍රාවණයේ தත්ත්වය තමයි මේක. වර්ණ විපර්යාස පෙන්වන්න ගියාට පස්සේ දැන් ඕගොල්ලන්ට මම කිව්වා පිනොප්තලින් වල වර්ණ විපර්යාස 8.3යි 11යි 10යි. පිනොප්තලින් වල தත්ත්වය ඕක. නේ? එතකොට මේ 8.3යි 10යි කියන්නේ මේ පැත්තේ දෙකම තියෙන්නේ. පිනොප්තලින් වල pH වර්ණ විපර්යාස පෙන්වන්නේ 8.3යි 10 අතරනේ. පිනොප්තලින් වල මේක පෙන්වන්නේ කොහෙදද? භාෂ්මික වර්ණේ මේ භාෂ්මික ද්‍රාවණයක තමයි වර්ණ විපර්යාසයම තියෙන්නේ. එතකොට භාෂ්මික ද්‍රාවණයක නම් තියෙන දෙපැත්තම තියෙන්නේ මේ කියන ආම්ලික උදාසීන භාෂ්මික ඒ කතාව මොකද්ද? ද්‍රාවණයේ තත්ත්වය ආම්ලික උදාසීන භාෂ්මික මෙහෙම තමයි. වර්ණය පෙන්වන්න ගියාට පස්සේ වර්ණ විපර්යාස සිද්ධ වෙන්නේ මෙන්න මේ pH අගන වලට අදාළව. නේ? එතකොට මීට වඩා අඩු පැත්තට වෙනවා නම් කියන්නේ මෙහි දිනව වර්ණයක් මේ දිනව වර්ණයක්. උදාහරණයක් විදිහට අපි කියනවා පිනොප්තලින් වලට අදාළව ආම්ලික වර්ණය අවර්ණයි. ආම්ලික වර්ණය අවර්ණයි. භාෂ්මික වර්ණේ රෝස පාට, ලා රෝස, රතු රෝස එහෙම. එතකොට භාෂ්මික විට ආම්ලික විට අවර්ණයි, භාෂ්මික විට රෝස පාටයි. එතකොට ළම මේ 8.3 කියන්නේ pH ගේ මම ද්‍රාවණය ඇතුලේ ගත්තාම භාෂ්මික තත්ත්වයක එකක් තමයි. හැබැයි මීට වඩා අඩු ඕනම අවස්ථාවකට දාලා මොකද වෙන්නේ? ආම්ලික වර්ණය තමයි දිස්සෙන්නේ. ඒක හරි. අපි කතා කරන්නේ වර්ණය දර්ශකයට සාපේක්ෂව තමයි වර්ණය කතා කරන්නේ. ආම්ලික වර්ණය හෝ භාෂ්මික වර්ණය කියන කාරණාව කතා කරන්නේ මේ pH ගේ මේකට අදාළව නෙමෙයි. දර්ශකයට සාපේක්ෂව. දර්ශකයට සාපේක්ෂව 8.3ට අඩුයි කියන්නේ ආම්ලිකයි. දර්ශකයට සාපේක්ෂව 10ට වඩා වැඩි කියන්නේ භාෂ්මිකයි. එහෙම තමයි ඒක සෙට් වෙන්නේ. තේරුණාද? නැතු 10 කියන්නේ මේ ඔක්කොම භාෂ්මිකයි කියලා හිතෙන්න පුළුවන් වාට නේ. 10ට වඩා දර්ශකය අනුව තමයි යන්නේ. ඒ ද්‍රාවණය මොකද්ද? ඒ ද්‍රාවණය තුල තියෙන්නේ භාෂ්මික වර්ණයේද ආම්ලික වර්ණයේද කියන කාරණාව. තේරුණාද? එතකොට ළමයි සාමාන්‍යයෙන් අපි සලකන්න ගියාට පස්සේ මේ අඩු පැත්තෙන් තියෙන මේ පැත්තෙන් හරි pH ගේ අඩු පැත්තෙන් තියෙන වර්ණයට කියනවා අපි ආම්ලික වර්ණය. pH ගේ වැඩි පැත්තෙන් තියෙන වර්ණයට කියනවා භාෂ්මික වර්ණය.
මුලින්ම හම්බෙන්නේ pH එකේ ඔහොම 1 2 3 ඔහොම බලාගෙන එනකොට පළමු වර්ණය මොකද්ද? ආම්ලික වර්ණයනේ. දෙවන වර්ණය තමයි බාෂ්මික වර්ණය වෙන්නේ. එතකොට ආම්ලික වර්ණය කියලා කියනවා ආම්ලික වර්ණයට එක වර්ණය කියලාත් කියනවා ආම්ලික වර්ණයට ඒ වගේම තව පහළ වර්ණය කියලාත් කියනවා. තේරුණාද? ආම්ලික වර්ණය කියන අදහස එන්න පාවිච්චි කරන වචන තුනක්. ආම්ලික වර්ණය කියන්න පුළුවන්, එක වර්ණය කියන්න පුළුවන්, පහළ වර්ණය කියන්න පුළුවන්. pH එකේ පහළ නේ pH එකේ පහළ විටදී ලබා දෙන්නා වූ වර්ණය හින්දා මේකට මොකද්ද කියන්නේ? පහළ වර්ණය. මුලින්ම හම්බෙන්නා වූ වර්ණය හින්දා එක වර්ණය. ආම්ලික ද්‍රාවණයකදී සාදාලව කතා කරන හින්දා ආම්ලික වර්ණය. ඔය විදිහට කියනවා. එතකොට මෙතන කියද්දී pH එකේ අණුව හරි අපි මේක මකමු. ඒක මකලා කියමු. මම කියන්නම් මෙහෙම. HIN විඝටනය වෙනවා. HINAQ විඝටනය වෙනවා H+ AQ දාන IN - AQ බවට. එතකොට මේ පැත්තට අදාළව මෙයාගේ වර්ණය දිස් වෙන අවස්ථාවේදී මෙයාගේ වර්ණය පෙන්වන්නේ කොහොම වුණොතින්ද? HIN සාන්ද්‍රණයත් IN - සාන්ද්‍රණයත් අතර අනුපාතය 10 හෝ 10කට වඩා මීට වඩා වැඩි වුණොත් 10 හෝ ඊට වඩා වැඩි වුණොත් මොන වර්ණය දිස් වෙන්නේ? මේ තත්ත්වයටදී මොකක්ද වෙන්නේ? අම්ලයනේ වැඩි වෙන්නේ. ආම්ලික වර්ණය. හරි. එතකොට මෙතනට අදාළව අපි ගත්තොත් IN - HIN AQ. මම මේ HIN උඩට දාලා ලියන්නේ නැහැ වාට විෂය සම්පූර්ණයෙන්ම ගන්නට මේක ටච් වෙන්න ඕන හින්දා HIN බෙදීම IN - බෙදීම HIN විදිහට ගත්තා. බස්ම උඩට දාලා මම මෙතන සැලකුවේ. හරි. මේ අගය 10ට වඩා යට යට තියෙන එක හොඳයි. මේ යට තියෙනෙත් එක. ඊට වඩා වැඩි වුණොත් අපිට දිස් වෙනවා මොකද්ද? IN - බස්මේනේ වැඩි. නේ? මෙයා බස්මය ඒ කියන්නේ සංයුග්මක බස්මය මෙයා අම්ලය ලාශක අම්ලය. එතකොට ළමයි අපිට කියන්න පුළුවන් මේ අවස්ථාවට අදාළ මොන වර්ණයද තියෙන්නේ? අම්ලයේ හින්දා ආම්ලික වර්ණය තියෙනවා. මුලින්ම හම්බෙන්නා වර්ණයේ හින්දා එක වර්ණය තියෙනවා. මෙහෙම කියන්නත් පුළුවන්. එහෙම නැත්තම් pH එකේ පහළ විට ලැබෙන වර්ණයේ හින්දා පහළ වර්ණය කියලා කියන්නත් පුළුවන්. හරි. මේකට දාලවත් එහෙමයි. බාෂ්මික වර්ණය කියන්න පුළුවන්. බාෂ්මික වර්ණය. එහෙම නැත්තම් දෙක වර්ණය කියන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඉහළ වර්ණය pH එකේ ඉහළ විට ලබා දෙන්නා වර්ණය. pH එක ඉහළ පැත්තේ ඉන්නේ බාෂ්මික ද්‍රාවණය දෙන්නේ නේ. pH එක ඉහළ විට තමයි බාෂ්මික වර්ණය එන්නේ. එතකොට මෙතනදී ඉහළ වර්ණය. ඔය දේවල් ටික කියන්න පුළුවන්. හරි. එතකොට මේ පැත්තත් ලියා ගන්න අනිවාර්යෙන්. හරි. ඒ කියන්නේ දර්ශකේ මම පිනොප්තලින්ම තමයි මෙතන සලකලා තින්නේ. පිනොප්තලින් සැලකුවාට පස්සේ 8.3යි 10 අතර තමයි pH පරාසය තියෙන්නේ. එතකොට වර්ණ පරාස වලට අදාළව pH මේගොල්ලන්ගේ වර්ණය වෙන්නේ ආම්ලික විට වර්ණයේ රෝස පාට අවර්ණයි. ආම්ලික විට අවර්ණයි. බාෂ්මික විට වර්ණය ලා රෝස එහෙම නැත්නම් රතු රෝස. හරි. එතකොට 8.3 සහ 10 මේ දෙකම ද්‍රාවණයේ බාෂ්මික තත්ත්වය තියෙනකොට තමයි මේ වර්ණේ මේ pH එකේ තියෙන්නේ. 8.3 කියලා කියන්නේ ආම්ලික pH එකක්ද බාෂ්මික pH එකක්ද? ආම්ලික pH එකක්. බාෂ්මික pH එකක්. 10 කියන්නේත් බාෂ්මික එකක්. නමුත් අපි දර්ශකයේ වර්ණ පරාසයන් මෙහෙම නැත්තම් බාෂ්මික වර්ණය, ආම්ලික වර්ණය, ඉහළ වර්ණය, පහළ වර්ණය මේ වර්ණ කතාව තියෙන මොකකට සාපේක්ෂවද? ද්‍රාවණයට සාපේක්ෂවද? දර්ශකයට සාපේක්ෂවද? දර්ශකයට සාපේක්ෂව. ඒකින්ද තමයි මේකට 8.3 අඩු වෙද්දී ආම්ලික වර්ණය මේතෙන්දි 10ට වඩා වැඩි වෙද්දී බාෂ්මික වර්ණය. ওই විදිහටම කතා කරන්න පුළුවන් පිනොප්තලින් වගේ ගත්තොත්
නේ සෝරි මේ මෙතිල් ඔරෙන්ජ් ගත්තොත් මෙතිල් ඔරෙන්ජ් ගත්තට පස්සේ මොකද වෙන්නේ? 3.1යි 4.4යි නේ. එතකොට මීට වඩා අඩු වුණාට පස්සේ ආම්ලික වර්ණය, මීට වඩා අඩු වුණාට පස්සේ පාර්ශ්වික වර්ණය. මේ pH අගයන් දෙකම මොන අගයන්ද? ආම්ලික අගයන්. එතකොට දර්ශකයට සාපේක්ෂව තමයි අපි කතා කරන්නේ ආම්ලික වර්ණ වේවා පාර්ශ්වික වර්ණය දෙකම. හරි. මේ පැත්ත ලියන්න. මේක ලියලා මේ හල පහන ලියන්න මොකද්ද? මෙන්න මෙහෙම තරුවක් දාලා රතු පාටින් තරුවක් දාලා ලියලා තියන්න. වර්ණය සලකනුයේ දර්ශකයට සාපේක්ෂවය. දර්ශකයට සාපේක්ෂව වේ. දර්ශකයට සාපේක්ෂව වේ. හරි. හරි. කියන්නේ ආම්ලික වේවා පාර්ශ්වික වේවා ආම්ලික වර්ණය සලකන්නේ pH අගය මීට වඩා අඩු වුණාට පස්සේ ඊට වඩා වැඩිදී පාර්ශ්වික වර්ණය. හරි. එතකොට මේක ආම්ලික වර්ණය මේක පාර්ශ්වික වර්ණය. ලස්සන්ට මේ පැත්ත ලියන්න, මේ පැත්ත ලියලා මේ පැත්ත ලියන්න. හරි. ලියන මාතෘකාව දර්ශකයක pH පරාසයේ දර්ශකයක pH පරාසයේ pH අන්තරය දර්ශකයක pH පරාසයේ pH අන්තරය සෛද්ධාන්තිකව අපෝහණය කිරීම සෛද්ධාන්තිකව අපෝහණය කිරීම. හරි. તો ළමයි මේකට කියනවා හෙන්ඩර්සන් සමීකරණය ඇසුරෙන් තමයි මේක ව්‍යුත්පන්න කරන්න අපි යන්නේ. එතකොට ළමයි මේක HA කියලා දුබල අම්ලයක් ගත්තොත් මේක කැඩෙනවා H+ සහ M. එතකොට මෙහෙම පවතිනා වූ ඒ කියන්නේ දුබල අම්ලයකට අදාළව ඔය කියන ජලීය ද්‍රාවණයේ pH අගය pH සමානයි pKa ධන log 10 පාදයට a- බෙදීම HA කියලා ගන්න පුළුවන්. හරි. භෞතික අවස්ථා දාලා නැහැ එක තැනකවත්. ඒව දාලා තමයි ඔක කතා කරන්න ඕන. එතකොට අපි මෙන්න මේ සමීකරණයට කියනවා හෙන්ඩර්සන් සමීකරණය කියලා. මේ සමීකරණයට කියනවා හෙන්ඩර්සන් සමීකරණය. හරි. එතකොට මේක ව්‍යුත්පන්න කරනවා වගේම තමයි මොකක් කරන්නේද? මේක ව්‍යුත්පන්න කරනවා වගේම තමයි මේ දැන් කතා කරන්න යන එක ව්‍යුත්පන්න කරන්නේ. හරි. එතකොට ළමයි දර්ශකයක් විදිහට ගත්තාම දුබල අම්ලයේ මෙහෙමනේ සෙට් වෙන්නේ. HINAQ ප්‍රත්‍යවර්ත පද්ධතියකුත් එක්ක මෙතන H+ AQ ධන IN - AQ බවට පත් වෙනවා. සමීකරණයමයි හරි මේ සමීකරණයමයි වෙනස තියෙන්නේ මෙතන HA වෙනුවට තියෙන HIN H+ H+ තමයි IN - N වට තියෙනවා
A minus. හරි. එතකොට මේක මේ pH සමානයි pKa. එතකොට ළමයි මේ දාර්ශකයකට අදාළව අපි කියනවා ඉන්ඩිකේටර් එකක් හින්දා මොකද්ද? K in කියලා. ඇසිඩ් එකක් හින්දා අපි කතා කරා Ka කියලා. ඉන්ඩිකේටර් එකක් හින්දා අපි මේ කතා කරනවා මොකද්ද? Ia. එතකොට මේකට අදාළව Kin සමානයි මොකක්ද එන්නේ? Kin සමානයි H plus AQ වාරයක් In minus AQ මේක බෙදීම HIN AQ. ඕකේ. එතකොට ළම අපි මේකේ pH අගය තමයි ව්‍යුත්පන්න කරගන්න යන්නේ. මොකද pH පරාසය ගැන කතා කරනකොට මොකක් වෙන්න ඕනද? pH අගය තියෙන්න ඕන. එතකොට pH ප්‍රකාශනය ගන්න ගියාම මම මේක H+ උක්ත කරගන්නවා. එතකොට මම මේක H+ උක්ත කරද්දී මෙහෙම එනවා. H+ AQ සමානයි KIN වාරයක් In minus වැඩි සුළු වෙනවන්නේ. එතකොට එන්නේ මෙහෙම. HIN AQ කොටු වරහන් බෙදීම In minus AQ ඔහොම. මේක ළමයි දෙපස ඍණ ලොග් වගේ සලකනවා. දෙපස ඍණ ලොග් 10 පාදි සැලකීමෙන්. හරි. එතකොට එනවා මෙහෙම. ඍණ ලඝු 10 පාදය H plus AQ සමානයි ඍණ ලොග් 10 පාදයට KIN. ළමයි ලඝු ගුණ වෙනවා කියලා කියන්නේ ලඝු අගයන් කියන එක මොකද වෙන්නේ? එකතු වෙනවා කියන එකනේ. මේ ඍණ මොහොතකට අමතක කරන්න. මේ ඍණ අමතක කරන්න. log 10 පාදයට KIN තිබුණොත් මේ ගුණ කිරීමට අදාළව අපි ලියන්නේ ධන නේද? නේ? එතන ගුණ කිරීම අපි ධන. HIN AQ බෙදීම In minus AQ. ඔහොම එන්නේ. නමුත් අපි මේ මෙතන සැලකුවේ ඍණ log 10 පාදේ හින්දා ඍණ මෙතනටත් ඍණ මෙතනටත් එන මොකද්ද? ඍණ. එතකොට ඍණ log 10 පාදේ S+ කියන්නේ මොකද්ද? අපි එකට කියන මොකද්ද? pH සමානයි ඍණ log 10 පාදේ KIN ට අපි කියන මොකද්ද? මොකක්ද කියන්නේ? PK නෑ එහෙම තියන්නේ නැහැ හරි. මේක PKIN කියලා. එතකොට මේක ඍණ නේ හිතර කචල් මේක log P අගයකට සලකන්න බෑනේ. ඒකෙන්ද මම මේක ඍණ අගය මොකක් කරනවද? ධන කරලා මේ ලඝු අගයන් දෙක උඩට මාරු කරනවා. අදේට බෙදීම minus AQ බෙදීම HIN AQ. හරි. එතකොට මේ මොකද වෙන්නේ? මෙන්න මේ සමීකරණය තමයි අපි ඉස්සරහට අරගෙන යන්නේ. හරි. මේක ලස්සන ලියන්න. හෙන්ඩර්සන් සමීකරණය කියලා කියන්නේ මේක. ළමයි රෙකෝඩින් වල මේ හෙන්ඩර්සන් සමීකරණය ව්‍යුත්පන්න කරන එක නෑ හොඳේ. රෙකෝඩින් වල හෙන්ඩර්සන් සමීකරණ ව්‍යුත්පන්න කරන එක නෑ. ඒ කියන්නේ මම ඔයගොල්ලන්ට ගිය සතියේ කතා කරානේ. මේක හෙන්ඩර්සන් සමීකරණය වගේම මේකම තමයි මේ තියෙන්නේ. හරි දෙකම එකයි. හරි. ඒතර මම ටියුට් එකේ හෙන්ඩර්සන් සමීකරණය ව්‍යුත්පන්න කරන එක දාලා නැහැ. මොකද මට ඒකේ අවශ්‍යතාවයක් දර්ශකවාදීදී මේක හම්බෙන්නේ හින්දා. හරි. එතකොට මේ හෙන්ඩර්සන් සමීකරණය ගත්තාම අපි මේක කතා කරන්නේ කොහෙදද? හෙන්ඩර්සන් කතා කරන්නේ ස්වාරක්ෂක ද්‍රාවණ කතා කරන්න ගියාට පස්සේ අනිවාර්යෙන් ඒකදී මේක ඕන වෙනවා. එතකොට ඒකයි මේක අන්තිමට සෙට් වෙන්නේ සහ ඒ කියන්නේ අවසාන හරියදී සෙට් වෙන්නේ මේක මුලින්ම සෙට් වෙන්නේ. මේ දෙකම එකයි වෙනස තියෙන්නේ. මේක HIN වලින් ගිහලා තියෙන්නේ හෙන්ඩර්සන් සමීකරණය ව්‍යුත්පන්න කරද්දී අපි යන්නේ ප්‍රධාන දුබල අම්ලයකට අදාළව. හරි. HA ටාගට් කරලා දෙකම දුබල අම්ල තමයි. නමුත් සංකේතාත්මක ගත්තාට පස්සේ මේක HA කියන සංකල්පයෙන්ම දුබල කියන සංකල්පයෙන්ම තමයි මේ ගිහිලා තියෙන්නේ. හරි.
ඊට පස්සේ අපි මේක හරිනේ ලියන්න මේක ව්‍යුත්පන්න කරගත්තා නම් තරුවක් දාලා ලියන්න ආම්ලික ද්‍රාවණයකදී ආම්ලික ද්‍රාවණයකදී ආම්ලික ද්‍රාවණයකදී එනම් ආම්ලික වර්ණය පෙන්වන විට ආම්ලික වර්ණය පෙන්වන විට ද්‍රාවණයේ pH අගය ළමයි මෙතන KIN කියලා කියන්නේ මෙයා උෂ්ණත්වය මත රඳා පවතිනා වූ නියතයක්. Ka Kb Kw ඒ වගේම තමයි. එතකොට KIN කියන්නේ උෂ්ණත්වය මත රඳා පවතිනා වූ නියතයක් නම් pKin කියන්නේ මොකද්ද? උෂ්ණත්වය මත රඳා පවතිනා වූ නියතයක්. හරි. එතකොට ආම්ලික වර්ණය පෙන්වන විටනේ අපි කතා කරන්නේ මේ. ආම්ලික වර්ණය පෙන්වන විට. තමයි ආම්ලික වර්ණය පෙන්වනකොට මේ බලන්නකො. HIN භෞතික අවස්ථාවත් එක්කම ලියන්න ඕනේ. H+ සහ IN- බවට විඝටනය වෙන අතරේ සහ මෙයා ආම්ලික වර්ණයේදී 10 ගුණයක් තියෙනවා. මෙයා 1යි. එතකොට HIN සහ IN- අතර අනුපාතය 10ට 1යි නේ. එතකොට ආම්ලික වර්ණය පෙන්වන අවස්ථාවේදී අපි කියනවා HINAQ බෙදීම IN-AQ මේ දෙක අතර අනුපාතය සමානයි කීයද? අවම තියෙන්න ඕන 10 නේ. 10 එහෙම නැත්නම් 10ට 1 නේ. හරි. එතකොට මෙන්න මේ සමීකරණයට දාන්න නම් මොකක්ද වෙන්න ඕන? IN - HIN මේ ටයිප් එකෙන් තියෙන්න ඕන. දැන් මම කියලා තියෙන මෙතන මොකද්ද? HIN 10ට IN - 1ක්. හරි. එතකොට මේක මම මෙන්න මේ සමීකරණයට ඇප්ලයි කරන්න පුළුවන් විදිහට හදාගත්තොත් ඉතින් IN - බෙදීම HIN නේ. ඒ කියන්නේ මොකද්ද? මම මේක පොඩ්ඩක් වෙනස් කරනවා. ඒ කියන්නේ උඩට මාරු කරනවා. හරි. IN - AQ බෙදීම HIN AQ. අපි ව්‍යුත්පන්න කරගත්ත හෙන්ඩර්සන් සමීකරණයේ ස්වභාවයෙන් ආපු සමීකරණයට මේක ඇප්ලයි කරන්න නම් මම මේක හදා ගන්නවා IN - බෙදීම HIN සමානයි කීයද? 10න් 1යි කියලා. හරි. මේක 10න් 1යි. එතකොට මම මේක හෙන්ඩර්සන් සමීකරණය වාගේ මේ අපි ගත්ත දර්ශකයට අදාළව ගත්ත සමීකරණ මොකද්ද මේක? එහෙනම් ඊට අදාළව අපිට කියන්න පුළුවන් මේ බලන්න pH සමානයි pKIN මම සමීකරණ ලියලා ආදේශ කරන්නම් log 10 පාදයට IN - AQ බෙදීම HIN AQ. හරි. එතකොට එනවා අපිට pH අගයනේ අපි හොයන්නේ. ළමයි මෙතන ආම්ලික වර්ණයේ හින්දා ආම්ලික වර්ණයට අපි කියන මොන වර්ණයේද? එක වර්ණය කියලාත් කියනවනේ. අන්න ඒක තමයි මම මෙතන ගන්නම් pH 1 කියලා. හරි. pH 1 කියලා. එතකොට pH 1 සමානයි pKIN උෂ්ණත්ව නියතතාවක් හැම වෙලේම නියතයි. pKIN ධන log 10 පාදයට IN - බෙදීම HIN මේ අනුපාතය කීයද අපිට? ද්‍රාවණය ආම්ලික වෙනකොට මේ වර්ණය දිස් වෙන අවස්ථාවේදී ආම්ලික වර්ණය පෙන්වන විට මොකද වෙන්නේ? 10න් 1යි මේක. එහෙනම් මේ ගන්න ඕන කීයද? 1 බෙදීම 10. මෙයා 1 බෙදීම 10යි. 10 ඍණ 1යිනේ. 10 ඍණ 1යි. 10 ඍණ 1යි කියන්නේ මේක සුළු වෙලා එනකොට මොකද වෙන්නේ? ඍණ 1 මුලට වෙවිලා මෙතන log 10 පාදයට 10 එක 1 වෙනවා. අවසානයේදී මෙතන එනවා ආම්ලික වර්ණය පෙන්වන විට pH අගේ pH 1 සමානයි PKIN කිය දෙන්නේ ඍණ 1යි කියලා. ඍණ 1යි කියලා එනවා. එතකොට ආම්ලික වර්ණය පෙන්වන විට pH අගය මෙච්චරයි. මේක හරිනේ. ලස්සනට මේ ටික ලියන්න.
වාෂ්මිකරණය දිස්වන විට ද්‍රාවණයේ pH අගය වාෂ්මික වර්ණ දිස්වන විට ද්‍රාවණයේ pH අගය. එතකොට මොකද වෙන්නේ? ඒක මම මෙතනදී ආයෙමත් ලියන්නම්. HINAQ මෙයා විඝටනය වෙනවා H+AQ හා IN AQ බවට. එතකොට ළමයි වාෂ්මික වර්ණය පෙන්වන්න ගියාට පස්සේ සංයුග්මික භස්ම පාට් එක 10 ගුණයක් වෙලා ඊට අදාළව ආම්ලය මොකද වෙන්නේ? එකක් වෙනවා. 1:10 අවම අනුපාතය තියෙන්න ඕන භාෂ්මික වර්ණය පෙන්වන්න නම්. භාෂ්මික අයන පාට් එක IN- පාට් එක මෙයා 10ක් තියෙන්න ඕන. එතකොට හරි. අපිට මේ සමීකරණයට මෙන්න මේ සමීකරණය ඇප්ලයි කරන්න ඕන වෙන හින්දා සහ IN- බෙදීම HIN ටයිප් එකෙන් තියෙන්න ඕන. ඒකින්ද මම සලකනවා IN- AQ බෙදීම HIN AQ. මෙන්න මේ අනුපාතය කීයද ඉන්නේ? IN - 10කට HIN 1යි. එහෙනම් මේක සමානයි කීයද? 10යි. 10යි. එහෙනම් අපි මේ සමීකරණයට ඇප්ලයි කරන්න ගියොත් pH සමානයි pKIN දාන log 10 පාදයට IN- බෙදීම HIN. දැන් ඔයගොල්ලන්ට වෙන්න පුළුවන් අකරතැබ්බ මොනවාද? මේකෙදි ළමයි මෙන්න මේ සමීකරණය තියෙනවනේ. මෙන්න මේ සමීකරණේ හරි මේකේ IN- බෙදීම HINද HIN බෙදීම IN- කියන කාරණාව පැටලෙන්න පුළුවන්. සරලව ගත්තොත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. හරි මම කියනවා පහළ මට්ටමේ මේ වෙන්න පුළුවන් අකරතැබ්බ. හරි කියන්නේ සා බොළඳයිනේ ඒක. සමීකරණේ අපි ගත්තොත් pH සමානයි pKIN ධනනේ log 10 පාදයට මම පොඩ්ඩක් මෙහෙට ගන්නම් තමයි සමීකරණේ. හරි 10 පාදයට IN- බෙදීම HIN IN- AQ බෙදීම HIN. අර සමීකරණය මම ලියලා ආදේශ කරනවා. ළමයි මෙතන භාෂ්මික වර්ණය පෙන්වනකොට අපි කිව්වා මොන වර්ණයේද? ඒක දෙවන වර්ණය කියලාත් කිව්වනේ. මෙතනදී මේ ආම්ලික වර්ණය පෙන්වනකොට පළමු වර්ණය කියන අදහසින් pH 1 කියන එක ගත්තා නේ. පහළ වර්ණ මෙතන ඉහළ වර්ණය එහෙම නැත්නම් දෙවන වර්ණය එහෙම නැත්නම් භාෂ්මික වර්ණය සඳහා මම ගන්නවා pH 2 කියලා. ඒක සමානයි මොකක්ද ඉන්නේ මෙතන? pKIN සමයි. ධන log 10 පාදයට IN- බෙදීම HIN. ඒ කියන්නේ මේ සම්පූර්ණ මෙන්න මේ අනුපාතයනේ. නේ? log 10 පාදයට IN- බෙදීම HIN. මෙන්න මේ අනුපාතය සඳහා දාන්න කීයද? 10. તો log 10 පාදයට 10 කියන්නේ උත්තරේ 1යි. එහෙනම් pH මේක සමානයි මොකද්ද? pKIN ධන 1. මේක තමයි මේ සමීකරණ. හරි? මේක තමයි මේ සමීකරණ. එතකොට ළමයි මේ තියෙන්නේ භාෂ්මික විට pH අගේ. මේ තියෙන්නේ ආම්ලික විට pH අගේ. මේක භාෂ්මික විට මේක ආම්ලික විට. එතකොට ළමයි pH පරාසය කියන්නේ මොකද්ද? මේ දෙකේ වෙනස. එතකොට ඉහළ pH අගේ වෙන්නේ pH 2ද pH 1ද? දැක්කම පේනවාට මේක pKIN ධන එක. pKIN අගේට මොකද වෙන්නේ? එකක් එකතු කරලා තියෙනවා. මෙතන pKIN එකට මොකද වෙන්නේ? එකක් අඩු කරලා තියෙනවා. එක ඍණ එකක් දාලා. මොකද බා hina වෙන්නේ? හරි. ගෙදර ගිහිල්ලා මේක PKIN කියන කියවල කියලා පුරුදු වෙන්න. එතකොට හරි ඒක hina යන්නේ නැහැ. හරි. අර මේ බලන්න. අර දැන් ඕගොල්ලෝ මේක ලියන්නකො මුලින්. අපි ඒ ගැන කතා කරමු. මේක ලියන්න. පාශ්මික වර්ණ දිස්වන විට මේක වෙන්නේ කියලා.
හරි. එතකොට ළමයි ආම්ලික විට pH එක මේක ගත්තා. ඒක අඩු වගේ. බාෂ්මික විට කියන්නේ pH එකේ වැඩි විට ඒ වැඩි යගේ කොච්චරද මෙච්චරයි. එතකොට දැන් අපිට ඕන මොකද්ද? මේක පරාසය. ඒ කියන්නේ මේක මොකද්ද? දර්ශකයේ විසින් බාෂ්මික වර්ණය පෙන්වද්දි ද්‍රාවණයේ pH එකේ මේක වෙනවා. ආම්ලික වර්ණය පෙන්වද්දි pH එකේ මේක වෙනවා. ලියන්න ඒ අණුව මේ දෙකටම යටින් ලියන්න. ඒ අණුව දර්ශකයේ pH පරාසය දර්ශකයේ වර්ණ විපර්යාස 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 pH පරාසය පහත පරිදි වේ. හරි. එතකොට ළමයි මම කියනවා මෙහෙම pH 1ද 2ද විශාල එක pH 2 ඍණ pH 1 මේක සමානයි මොකද්ද pH 2 කියද්දි pKin දාන එක මෙතන එනවා pKin දාන එක ඍණ මේ ටික වැඩක් නැහැ නේ ඍණ pKin ඍණ එක ඔහොම එතකොට මේක සුළු කරගත්තට පස්සේ ළමයි pH පරාසය එනවා pKin ට මේ ඍණ pKin මේම කැපිලා යනවා මේ දාන එක ඍණ මෙතන සුළු වෙලා අවසානයේදී 2යි කියලා එනවා ඒ කියන්නේ pH 2 ඍණ pH 1 හරි pH 2 ඍණ pH 1 මේක සමානයි කිය දෙන්නේ 2යි හරි දැන් කියන්න පුළුවන් එම නිසා වර්ණ විපර්යාස ඉන්න දර්ශකයක වර්ණ විපර්යාස pH පරාසය දර්ශකයක වර්ණ විපර්යාස pH පරාසය කීයද? දෙකයි. හරි. ලස්සන ලියන්න මේ ටික. නිල් පාටෙන් තියෙන සෙට් එක ලස්සන ලියන්න. මේ සෛද්ධාන්තික වේ. මේ සෛද්ධාන්තික වේ. ළමයි ඊට පස්සේ ලියන්න මෙන්න මෙහෙම දර්ශකයක සෛද්ධාන්තික pH පරාසය දර්ශකයක රතු පරිත්ත රෝදාල් නිල් පාටින් ලියන්න දර්ශකයක සෛද්ධාන්තික pH පරාසය දර්ශකයක සෛද්ධාන්තික pH පරාසය දෙක වුවත් හරි සැබෑ දර්ශක වලට අදාළව මෙය සුළු වශයෙන් වෙනස් වේ සැබෑ දර්ශක වලට අදාළව මෙය සුළු වශයෙන් වෙනස් වේ හරි ඊට පස්සේ ළමයි මේ ටියුට් එකේ දාලා තියෙනවා අම්ල භස්ම දර්ශක කීපයක වර්ණ විපර්යාස pH පරාස කියලා. ඒගොල්ලන්ගේ වර්ණ විපර්යාසයන් කොහොමද සහ ඒගොල්ලන්ගේ pH පරාසයන් කොහොමද කියන කාරණාවන් ටික මේකේ තියෙනවා. හරි. ටියුට් එකේ මේ පිටු අංක 10 සහ මේ 12 ආශ්‍රිතව තියෙනවා. හරි. එතකොට මේ අහන් වගුවක් දාලා තිනවා. මෙතන අන්තලක්ෂය pKin දාලා තිනවා.
PKIN හොයාගන්නේ කොහොමද? පහළ වර්ණයයි ඉහළ වර්ණයයි දීලා තියෙනවනේ. ළමයි පහළ වර්ණයයි ඉහළ වර්ණයයි දීලා තියෙද්දී හරි. පහළ වර්ණය කියන්නේ pH 1 සමානයි PKIN ඍණ 1. මේක තමයි පහළ වර්ණය කියන්නේ. pH 2 කියන්නේ ඉහළ PKIN ධන 1. එතකොට ඔයාලට දීලා තියෙනවා මෙතන අපි තුමු පිනොප්තලින් කියලා. පිනොප්තලින් වලට අදාළව හිරුෂම් මට පෑනක් ගහලා දෙන්න උතන පෑන්ට් එක මම උතන දාලා මෙතන මේ කියන්නේ භාෂ්මික වර්ණය ආම්ලික වර්ණය මේ තියෙන්නේ භාෂ්මික වර්ණය. එතකොට ළමයි අපි පිනොප්තලින් ගැන කතා කරන්න ගියොත් පිනොප්තලින්ගේ pH පරාසය 8.3යි 10යි. මේකනේ. පිනොප්තලින්ගේ 8.3යි 10යි. එතකොට මේ 8.3 කියන්නේ මොකක්ද? pH 1 කියන එක. ඒ කියන්නේ පහළ වර්ණයේ දිස්සන විට pH අගේ. 10යි කියලා කියන්නේ pH 2. ඒ කියන්නේ භාෂ්මික වර්ණයේ දිස්සන විට pH අගේ. එතකොට ඔයාලට දීලා තියෙන්නේ pH 1යි pH 2යි. ඒ කියන්නේ පහළ වර්ණයයි ඉහළ වර්ණයයි පෙන්වනකොට ඒගොල්ලන්ගේ pH අගය. හරි. එතකොට මේ දෙක දීලා වගේ අහනවා PKIN අගය කීයද කියලා. එතකොට මේ දෙක දීලා PKIN අගය හදී වදන්න PKIN ඍණ 1 සමානයි එතකොට කීයද? 8.3යි. PKIN ධන 1 සමානයි කීයද? 10යි. එතකොට මෙන්න මේ සමීකරණ දෙක ඔයා දන්නවා නම් අපිට බැරිද මේකේ PKIN හොයාගන්න? මේ කොටස් දෙක මොනවා කරන්නද තියෙන්නේ? එකට එකතු කරලා දෙකෙන් බෙදන්න තියෙන්නේ. මේ සමීකරණ දෙක එකට එකතු එතකොට අනේක වෙනවා. කළා ගත්තට පස්සේ එනවා 2යි නේ 2යි PKIN මේ දෙක එකතු කරාම ඍණ 1කට ධන 1 කැපෙනවා. මෙතන එනවා 10යි 8.3යි සමානයි 18.3යි කිය. එතකොට අපිට කියන්න පුළුවන් PKIN සමානයි 18 දෙකෙන් බෙදුවා 9යි 0.3 දෙකෙන් බෙදුවා 0.15යි. එතකොට 9.15යි කියලා තමයි මෙතනට අදාළව මේක ඉන්නේ. හරි. එතකොට PKIN කියලා කියන්නේ මොකද්ද? pH අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදෙන එක තමයි තියෙන්නේ. හරි. PKIN කියන්නේ දර්ශකයේ වර්ණිපාරාස pH පරාසයකට අදාළව තියෙන pH අගයන් දෙක එකට එකතු කරලා දෙකෙන් බෙදන්න තියෙන්නේ. තේරුණාද? මේ කාරණාව මෙහෙම. එතකොට අපි මෙහෙම ගත්තොත් හරි. මෙතිල් රේට් අදාළව ඔයාලට දෙනවා දර්ශක මේ වර 1.6 හරි. එතකොට මේකට අදාළව PKIN කීය දෙන්නේ? PKIN එනවා 2 ධන 6.2 බෙදීම 2 කියලා. හරි. නේ? එතකොට මෙතන මේ 4 6 10යි එතන දශම ස්ථාන දෙකක් තියෙනවා 5.2 කියලා තමයි මෙතන උත්තරේ එන්නේ. PKIN 5.2යි. හරි. හරි. ලියන්න තරුවක් දාලා දර්ශකයක වර්ණිපර්යාස pH පරාසය දුන් විට දර්ශකයක වර්ණිපර්යාස pH පරාසය දුන් විට PKIN පහත පරිදි සෙවිය හැක. හරි. එතකොට ඔයාලට දෙනවා ළමයි පිනොප්තලින් වලට අදාළව pH පරාසය 8.3යි 10යි කියලා මේක මාත් එක්කම ලියන්න. එතකොට මේ 8.3 කියන්නේ පහළ අගය, මේ 10 කියන්නේ ඉහළ අගය. කියන්නේ pH 1 හා pH 2 තමයි මේ දීලා තියෙන්නේ. එතකොට අපි දන්නවා
pH1 සමානයි pKin -1 pH2 සමානයි pKin +1. එතකොට මෙන්න මේ අගයන් දෙක තමයි අපිට දීලා තියෙන්නේ කීය කියලාද? 8.3යි සහ 10යි කියලා. නේ? එහෙනම් මේ බලන්න 15 අගය කියන්නේ 8.3 එන 8.3 සමානයි pKin -1 10 සමානයි pKin +1. හරි. මේ සමීකරණ දෙක එකට එකලස් කරලා මේ සමීකරණ දෙක එකට එකලස් කරලා දෙකෙන් බෙදන්න නෙවෙන්නේ. ඒ කියන්නේ මේ දෙක එකතු කරාට පස්සේ මෙතන එනවා 18.3යි. මේ දෙක ඍණ එකට දාන එක සුළු වෙලා ගිහිල්ලා දෙක වාරයක් pKin කියලා එනවා. අවසාන උත්තරේ කියන්න පුළුවන් pKin සමානයි 9.1යි 5යි කියලා. හරි. pKin අගේ වෙන්නේ කොහොම? මේක ලස්සන ලියන්න. හරි. ඉතින් සරලව කියන්න පුළුවන් අපිට මෙතිල් ඔරෙන්ජ් වගේ ගත්තොත් මේ බලන්න මේකත් මෙතිල් ඔරෙන්ජ් ගත්තොත් 4.2යි 6.2යි මේක pH1 මේක pH2 මේක pH1 මේක pH2 ඊට අදාළව කෙලින්ම pKin කියන්න පුළුවන් 4.2යි 6.2යි එකතු කරලා දෙකේ බෙදන්න තියෙන්නේ. එතකොට එන උත්තරේ pKin සමානයි 5.2යි කියලා. හරි. අසල ලියන්න ටක් ගන්න. මේ පැත්ත මුලින් ලියන්න ඊට පස්සේ මේක ලියන්න. pKin කේස් එක හරිනේ. ලියන්න වැදගත් කියලා ලියන්න රතු පාටින්. ලියන්න රතු පාටින් වැදගත්. රතු පාටින් ලියන්න වැදගත්. හරි. ලියන්න pH පරාසය pH පරාසය pH පරාසය අනුමාපනයේ කියන්නේ අපි කරන අනුමාපනයට අදාළව pH පරාසය අනුමාපනයේ ශීඝ්‍රතම pH පරාසය හා අනුමාපනයේ ශීඝ්‍රතම pH පරාසය හා pH පරාසය අනුමාපනයේ ශීඝ්‍රතම pH පරාසය හා සමපාත විය යුතුය. සමපාත විය යුතුය. රතු පාටින් ලියන්න එනම් රතු පාටින් ලියන්න එනම් අනුමාපන වක්‍රයේ pH වක්‍රය අඳිනවා අපි මේ තාම ඇදලා නැහැ. හරි. ඊළඟ සතියේ pH වක්‍රය ටික අඳිමු. ලියන්න එනම් අනුමාපන වක්‍රයේ වර්ණ තුල යන pH වක්‍ර කියලා. මේක ලියන්න අවශ්‍යතාවයක් නැහැ නමුත් මේ වෙලාවේ ඕනනේ. නමුත් එනම් කියලා ලියුවේ. එනම් අනුමාපන වක්‍රයේ වර්ණ තුලේ pH වක්‍ර. ශීඝ්‍රතම pH පරාසය හා සමපාත විය යුතුය. සමපාත විය යුතුය. හරි.
ඒකටම ලියන්න එය මැදි විය යුතුය. එය මැදි විය යුතුය. එය මැදි මැද මැද. රුලක් අතහැරලා ලියන්න. රුලක් අතහැරලා ලියන්න. අනුමාපන වක්‍රයේ ඒ පාට පෑනෙම රුලක් අතහැරලා ලියන්න. අනුමාපන වක්‍රයේ සමකතා ලක්ෂය අනුමාපන වක්‍රයේ සමකතා ලක්ෂය හා අන්ත ලක්ෂය යන දෙකම එක ආසන්නයේ පැවතීම වඩා සුදුසුය. හරි. එතකොට මේ ඊට පස්සේ අපි ලබන සතියේ කතා කරනවා අම්ල භෂ්ම. හරි. ලබන සතියේ අපි අනු කතා කරනවා අම්ල භෂ්ම අනුමාපන. හරි. එතකොට ළමයි ඉවර නැහැ. හරි. ඔතන යටින් ලියන්න මෙහෙම. දැන් ළමයි මේ මම අදින්නේ pH වක්‍රයක්. pH වක්‍රයක ස්වභාවය ඔන්න ඔය වාගේ. එහෙම නැත්තම් මේක මෙහෙම එනවා නැත්තම් මේ අතර එනවා. හරි. එතකොට මේ pH වක්‍රයක ස්වභාවය මෙහෙම. මෙන්න ඔය වගේ එකක් තමයි එන්නේ. එතකොට ශීඝ්‍ර pH පරාසය කියන්නේ මෙන්න මේ ටික. මෙන්න මේ ටික තමයි ශීඝ්‍ර pH පරාසය කියන්නේ. එතකොට ශීඝ්‍ර pH පරාසයට අදාළව අතර මැද මෙන්න මේ හරිය තමයි අපි කියන්නේ මොකද්ද? සමකතා ලක්ෂය කියලා. සමකතා ලක්ෂය. එතකොට මේ කියන සමකතා ලක්ෂය මැදි කරගෙන පිටලා තියෙනවා නම් දර්ශකයේ පරාසය අන්න මරු. හරි. එතකොට මේ දර්ශක ගැන කතා කරලා සහ සුදුසුම දර්ශකේ මොකක් හරි අනුමාපනයක් සඳහා සුදුසුම දර්ශකේ මොකක්ද කියන කාරණාව අනුමාපනය මොකක්ද කියන කාරණාව කතා කරනවා අපි ලබන සතියේ. හරි. pH වක්‍ර අඳිනවා. මිස් කරගන්න එපා. pH වක්‍ර අඳිනවා. සහ මේ අනුමාපනයේට ගැලපෙන්නම දර්ශකය මොකක්ද කියන කාරණාව කතා කරමු. හරි. මෙතන පොඩ්ඩක් ඇඳලා තියන්න මේ pH වක්‍රය මෙහෙම ඇඳලා. හරි. මේ සමකතා ලක්ෂය කියන්නේ මෙන්න මේ මෙතන. හරි. මොකද්ද සමකතා ලක්ෂය කියන්නේ කියලා අහුවොත් සෛද්ධාන්තික ප්‍රතික්‍රියාව සම්පූර්ණ වෙන අවස්ථාව තමයි ඒක. හරි. ඒ කියන්නේ හරියට මැද ලක්ෂය වගේ. ප්‍රස්ථාරයේදී ඕනනම් මෙහෙම ගන්න හරි. මේක ඇඳ ගන්න උතන ඇති.